Check one, one, two, three. Check one. හරි. අයිබෝවන් සුබ සන්දෑවක් වේවා හැමෝටම. ඔන්න අද අපි පටන් ගන්න යන්නේ අපේ ඇඩ්වාන්ස් පේපර් ක්ලාස් එකේ. අපි ඒක පොඩ්ඩක් වෙනස් කළා. ඇඩ්වාන්ස් අනුමාන ප්‍රශ්න පත්‍ර පන්තිය කියලා. එතකොට අපි අනුමාන කිරීමක් කරන්නේ ශිෂ්‍යත්ව විභාගයට. එතකොට ඇඩ්වාන්ස් අනුමාන ප්‍රශ්න පත්‍ර පන්තියේ ඔන්න අපි අද සාකච්ඡා කරන්න නියමිතව තියෙන්නේ ප්‍රශ්න පත්‍ර අංක 15 දෙක පත්‍රය තමයි අපි අද සාකච්ඡා කරන්න තියෙන්නේ. ගිය සතියේ ඔන්න අපි සාකච්ඡා කරා 15 එක පත්‍රය. එතකොට අද සාකච්ඡා කරන්න තියෙන්නේ 15 දෙක පත්‍රය. දැන් මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර කට්ටල ඒ කියන්නේ ප්‍රශ්න පත්‍ර කට්ටල 15ක් සාකච්ඡා කරලා ඉවරයි. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍ර 30ක් අපි සාකච්ඡා කරලා අවසන් වෙනවා. අද වෙනකොට ගිය සතියේ වෙනකොට. හරි. එතකොට මේ 31 වෙනි ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඊටමත් විශාල ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාවක් මේ වන විට සාකච්ඡා කරලා අවසానයි. එතකොට ඒවා නිකම්ම ප්‍රශ්න පත්‍ර නෙමෙයි ඇඩ්වාන්ස් එහෙම නැත්නම් ටිකක් සංකීර්ණ හිතලා උත්තර ලියන්න ඕන ප්‍රශ්න පත්‍ර. ඉතින් මේවෙන් දැන් ඡේද වුණත් ගත්තොත් මේවා ඕගොල්ලෝ දකින්න ඡේද නෙමෙයි හැමදාම දකින්න ඡේද නෙමෙයි ඕගොල්ලන්ට නිර්දේශිත ග්‍රන්ථ වලින් උපුටාගත්තු හැම ප්‍රශ්න පත්‍ර කට්ටලයකම නැති කලාතුරකින් මුණ ගැහෙන ඡේද. ඉතින් මේවා තමයි ගොඩක් වෙලාවට ශිෂ්‍යත්ව විභාගයට එන්නේ. ඉතින් ගොඩක් ප්‍රශ්න පත්‍රවල දාලා තියෙන්නේ ගුරුවත් පොතේ දාලා තියෙන ඡේද. ඉතින් අපි ඒවා එහෙම්මම දාන්න කිසි තේරුමක් නැහැ. මොකද හේතුව ඔයා ඕක පාසලේ දිත් කරනවා, උපකාරක පන්තියකට යනවා නම් ඒව දිත් කරනවා. සාමාන්‍ය ප්‍රශ්න පත්‍ර කට්ටලවලත් ඒක ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒව දාන්නේ නැහැ. අපි වෙනමම ඡේද මහන්සි වෙලා හොයාගෙන පොත් කියවලා ඒ හා සමාන පොත්, ඒ කියන්නේ නිර්දේශිත ග්‍රන්ථවලට අමතරව ඒ හා සමාන පොත් වලින් උපුටා අරගෙන තමයි මේ ප්‍රශ්න පත්‍ර වලට දාලා තියෙන්නේ. ඉතින් දෙක පත්‍රයක් තියෙන්නේ. දෙක පත්‍රය සාමාන්‍යයෙන් ගොඩක් අයට ලේසි. නමුත් දෙක ප්‍රශ්න පත්‍රය ගොඩක් අයට ලේසි. නමුත් අද තියෙන ප්‍රශ්න පත්‍රය ටිකක් සංකීර්ණ ප්‍රශ්න වලින් යුක්තයි. ඔයා හිතනවට වඩා සංකීර්ණ ප්‍රශ්න මේකට මම දාලා තියෙනවා. right. හරි. අපි බලමු. හරි. ඔන්න ඡේදය පහත සඳහන් ඡේදය හොඳින් කියවන්න. හරි. අපි ඡේදය කියවලා ඉමු. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මම දන්නවා chat එකේ ඔයගොල්ලෝ දානවා කියන එක chat එකේ දාන්න. right. මිනිසා සත්ත්ව ලෝකයේ සෙසු සමාජිකයන්ගෙන් වෙනස් වන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ විවිධ මෙවලම් හා උපකරණ භාවිතයයි. මෙවලම් හා උපකරණ තැනීමට ආදි මානවයා ගල්, දැව, සත්ව ඇටකටු හා මැටි වර්ග භාවිතා කළේය. මානව පරිණාමයේ සන්ධිස්ථානයක් සලකුණු කරමින් ඔහු විවිධ ලෝහ වර්ග භාවිතා කරමින් තමන්ට අවශ්‍ය උපකරණ හා මෙවලම් තැනීමට හුරු විය. හරි. එතකොට ඔන්න මිනිසාගේ අතීත තොරතුරු නැත්නම් මිනිසා දැන් වර්තමාන තත්වයට පත් වෙන්න කලින් අතීතයේ කොහොමද එහෙම නැත්නම් ආදි මානවයාගේ පරිණාමය සිද්ධ වුණේ කොහොමද කියන එක ඉතාමත් සරලව කෙටි සටහනක් මේ ඡේදයේ තියෙනවා. කෙටි තොරතුරු ටිකක් දීර්ඝ වශයෙන් මෙහි නැහැ. නමුත් මේක ඉතාමත් වැදගත්. අපි මේක කියවලා තේරුම් ගන්න එක. ඡේදයේ ගොඩාක් දිග ඡේදයකුත් නෙමෙයි. හැබැයි ඡේදයේ මම එදා කිව්වා ඡේදයේ කුඩා වුණොත් ප්‍රශ්න සංකීර්ණයි. ඡේදයේ දික් වුණොත් ප්‍රශ්න ගොඩක් සරලයි. හරි. පළවෙනි ප්‍රශ්නයට අපි අවධානය යොමු කරමු. අවසාන වාක්‍යයේ සඳහන් වන ඔහු යනු කවරෙක්ද? එතකොට ඔන්න එක පාට අවසාන වාක්‍යයට ඇවිත්. හරි. සාමාන්‍ය ඡේදයක දෙන්නේ
මුල් ප්‍රශ්න ටික මුල් ඡේදයේ මුල් කොටස් වලින් අහලා අගට යනකොට අග ප්‍රශ්න ටික අග ඡේදයේ අග කොටස් වලින් අහන්නේ. නමුත් මම ඒක ඔන්න වෙනස් කරා අගින් අහලා මුලට එන්න. එතකොට ඒකත් හරියට තෝරගන්න ඕනේ කාලය ටිකක් මේ සඳහා වැය වෙනවා. එතකොට අවසාන වාක්‍යයේ සඳහන් වන ඔහු මේ තියෙන්නේ ඔහු. මේ ඔහු කියන්නේ කවුද කියලා යහන්නේ. එතකොට අවසාන වාක්‍යයේ ඔහු කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. අවසාන වාක්‍යයේ ඔහු කියලා කියන පුද්ගලයා එහෙම නැත්නම් ඔහු කියන පිරිමි පුද්ගලයා ඊට කලින් වාක්‍යයේ තමයි බොහෝ විට ඔහු කියන එක අදහස් කරලා එහෙම නැත්නම් අර්ථ දක්වලා තියෙන්නේ ඔහු කියන්නේ කවුද කියලා තියෙන්නේ. ඒ නිසා ඡේදයේ ගොඩාක් මුල ඉඳන් කියවන්න අවශ්‍ය නැහැ. එතකොට මේ ඡේදයේ ඒ වාක්‍ය පටන් ගන්න තැන අපි බලමු. ඔහු විවිධ ලෝහ වර්ග භාවිත කරමින් තමන්ට අවශ්‍ය උපකරණ හා මෙවලම් තැනීමට හුරු විය. එතකොට මේ වාක්‍ය පටන් ගන්නෙ මෙන්න මෙතන. හරි. එහෙනම් ඊට කලින් වාක්‍ය බලමු මේ තියෙන්නේ. ඊට කලින් වාක්‍ය මේ මෙවලම් හා උපකරණ තැනීමට ආදිමානවයා ගල් දැව සත්ව ඇටකටු හා මැටි වර්ග භාවිතා කළේය. එතන තියෙනවා. අන්න ඒකෙන් අපිට හොයාගන්න පුළුවන් කවුද? ආදිමානවයා තමයි ඔහු කියලා කියන්නේ. ආදිමානවයා. දැන් බාණ්ඩ සමහරව ලියලා ඇති මිනිසා කියලා. මිනිසා ලියලා තියෙනවා නම් වැරදි. මිනිසා ලියලා තියෙනවා නම් වැරදි. මිනිසා කියන්නේ පොදුවේ. හරි? මිනිසා කියන්නේ පොදුවේ. එතකොට මෙතෙන්ට අදාළ වෙන්නේ ආදිමානවයා. එතකොට ඔහු කියලා කියන වාක්‍ය තියෙනවා. ඔහු කියලා කියන වාක්‍යයට කලින් තියෙන්නේ ආදිමානවයා. එහෙනම් ආදිමානවයා කියන එක නිවැරදි. හරි. කැමරා ඔන් කරගන්න ඕනේ හැමෝම. කැමරා ඔන් කරගන්න හැමෝම. කොබන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ හරියයි. මිනිසා කියලා ලියපු අය අත උස්සන්න ඊට කලින්. මිනිසා කියලා ලියපු අය අත උස්සන්න. කීප දෙනෙක් ඉන්නවා මිනිසා කියලා ලියපු අය. දැන් තේරෙනව නේද? අපි හරියට කියවලා තේරුම් ගන්න ඕන. හරි. මිනිසා කියන එක වැරදි. right. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. ප්‍රශ්න අංක 2. මිනිසා සත්ත්ව ලෝකයේ වෙනස් වන ප්‍රධාන ලක්ෂණය කුමක්ද? මිනිසා සත්ත්ව ලෝකයෙන් වෙනස් වන ප්‍රධාන ලක්ෂණය. ඒක ඡේදයේ තියෙනවා. මේ තියෙන්නේ මිනිසා සත්ත්ව ලෝකයේ සෙසු සමාජිකයන්ගෙන් වෙනස් වන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ විවිධ මෙවලම් හා උපකරණ භාවිතයයි. හරි. දැන් ඕගොල්ලෝ දැකලා තියෙනවද සත්තු ඉන්නවා උපකරණ පාවිච්චි කරන සත්තු? විවිධ උපකරණ හා මෙවලම් භාවිතයයි. මේක තමයි මෙතෙන්ට එන්න ඕනේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවද අපි හිතමු බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරනවා, රයිස් කුකර් එකක් පාවිච්චි කරනවා සත්තු දැකලා තියෙනවද? Tamanට අවශ්‍ය දේවල් උයා ගන්න. ගෑස් කුකර් එක පාවිච්චි කරනවා, වාහනේ ලෝන සත්තු දැකලා තියෙනවද? නෑනේ. අපි තමයි විවිධ ඒ කියන්නේ මේ විශ්වය කියලා ගත්ත විශ්වය නෙමෙයි මේ පෘථිවිය ගත්තොත් අපි තමයි විවිධ මෙවලම් උපකරණ අපි එදිනදා ජීවිතේ වැඩ පහසු කරගන්න පාවිච්චි කරන්නේ. සත්තු එහෙම පාවිච්චි කරන්නේ නැහැ. හරි. ඔන්න ඕක තමයි වෙනස් වෙන ලක්ෂණය. විවිධ මෙවලම් සහ උපකරණ භාවිතයයි. හරි. ඊළඟ ප්‍රශ්නය. අතීතයේ ජීවත් වූ මිනිසා හැඳින්වීමට යොදාගත් පදය කුමක්ද? අතීතයේ ඉස්සර ජීවත් වූ මිනිසා මේ තියෙන්නේ ආදිමානවයා. හරි. මේ උත්තරය මේ එහෙම නැත්නම් මේ කොටස ආදිමානවයා කියන වචන දෙක නාමපදය කලිනුත් යොදාගත්තා. ඒක කිසි ගැටලුවක් නැහැ. උත්තර දෙකකට ප්‍රශ්න දෙකකට උත්තර විදිහට එකම කොටස එන්න පුළුවන්. අංක 4ට අවධානය යොමු කරනවා. ආදිමානවයා විවිධ ලෝහ වර්ග යොදා ගනිමින් නිර්මාණය කළේ කුමක්ද? විවිධ ලෝහ වර්ග යොදා ගනිමින් නිර්මාණය කළේ මොකක්ද? මේ තියෙන්නේ Tamanට අවශ්‍ය උපකරණ හා මෙවලම්. මෙන්න මේ ටිකයි සම්පූර්ණ වෙන්න ඕනේ. Tamanට අවශ්‍ය උපකරණ හා මෙවලම්. ඔන්න උත්තරේ. Tamanට අවශ්‍ය උපකරණ හා මෙවලම්. උපකරණ හා මෙවලම් කිව්වොත් උත්තරය සම්පූර්ණ නැහැ.
තමන්ට අවශ්‍ය දේවල් තමන්ට අවශ්‍ය උපකරණ හා මෙවලම් හරි ඊළඟ ප්‍රශ්නය මුර්ධජ අක්ෂර දෙකක් එක ළඟ යෙදුණු වචනයක් ලියන්න මුර්ධජ අක්ෂර දෙකක් එක ළඟ යෙදුණු වචනයක් ලියන්න හරි මුර්ධජ අක්ෂර දෙකක් එක ළඟ යෙදුණු වචනයක් තියෙනවා මොකද්ද ලක්ෂණයක් මොකද්ද මුර්තජශ මුර්තජන ඕක තමයි ලක්ෂණ කියලා ලිව්වොත් වැරදි එහෙම වචනයක් නෑ මෙතන ලක්ෂණයක් කියලාම නිවැරදි වෙන්න ඕනේ උත්තරය ඊළඟ එක ලී යන්නට සමාන පදයක් ලියන්න ලී කියන එක කොහේ හරි ඇති දැව මේ තියෙන්නේ ලී කියන්නේ දැව හරි පහත වාක්‍යවල හිස්තැනට ගැලපෙන වචනය තෝරා තිත්තිර මත ලියන්න හරි තිත්තිර මත ලියන්න තියෙන්නේ මේක තෝරගෙන එතකොට යටින් ඉරි ඇඳලා හරියන්නේ නැහැ හරි දැකුම් කළු හරි දැකුම් කළු අත්තම්මාගේ නිවස තිබුණේ දැකුම් කළු පරිසරයකය පාර කියන අත්තම්මා කොටසෙන් තමයි මේක උපුටා ගත්තේ වරින් වර හමා ආසුළඟ නිසා උණ පඳුරු උයන්න මූතජන යන්න උණ හරි ඊළඟ එක මේක යහ කරන්න තියෙන්නේ දැන් මේ වගේ එකක් ආවොත් අපි හිතමු පළවෙනි එක දන්නේ නැහැ පොඩි ට්‍රික් එකක් පාවිච්චි කරන්න පුළුවන් පළවෙනි එක දන්නේ නැහැ මේ වගේ එකක් යා කරන්න අපි හිතමු මේක දන්නේ නැහැ කියලා එහෙනම් දන්න එකෙන් පටන් අරගෙන යන්න එතකොට නොදන්න එක ඉතුරු වෙන්න ඉඩ තියෙනවා හරි මේ බලන්න අපි හොඳටම දන්නවා මිතුරා මිතුරිය කියන්නේ ලිංග ભેදය කියලා දැන් මේ වගේ යා කරනකොට රූල තියලා යා කරන්න ඕන නමුත් මම රූල තියලා යා කරන්න ගියොත් වෙලාව පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුළුවන් ඒ නිසා මම මේ විදිහට යා කරනවා මිතුරා මිතුරිය ලිංග ભેදය ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ඉඟුරුදී මිරිස් ගත්තා වගේ අපි දන්නවා ප්‍රස්තාව පිරුළු මොර සූරණ වැස්ස එක අපි දන්නේ නැහැ කියලා හිතුවා හරි මේ බලන්න පනින්න පෙර සිතා බලමු මොකද්ද ආප්තෝපදේශ හරි ඊට පස්සේ මොර සූරණ වැස්ස ඔන්න ඉතුරු වෙච්ච එක ඉඟි වැකි ඔන්න ඉතුරු වුණා අපි නොදන්න එක අපි නොදන්න කියලා හිතපු එක ඉතුරු වුණා හරි මේ විදිහට සම්පූර්ණ වෙලා තියෙනවා නම් හරි දාගන්න පුළුවන් right අපි යනවා ඊළඟ ප්‍රශ්නයට ප්‍රශ්න අංක 4ට යන්නේ ප්‍රශ්න අංක 4 විහිළු තහළු අයත් පද වර්ගය මින් කුමක්ද විරුද්ධ පද ආප්තෝපදේශ යුගල පද හරි මොනවද යුගල පද ගම ආරක්ෂා කරන පවුරක් වැනිය මෙහි යටින් ඉරි ඇඳී ඇති පද වර්ගය වන්නේ පවුරක් වැනිය කියන එකට වෙන්නේ නැති යටින් ඉරි ඇඳලා තියෙන්න ඕන ඔව් පවුරක් වැනිය මේකට ඉරි ඇඳලා තියෙන්න ඕන ඔයාගේ පේපර් එකේ හරියට තියෙනවා මේ මොකද්ද ප්‍රස්තාව පිරුලක් ඉඟි වැකියක් උපමාවකි මේ තියෙන්නේ උපමාවාචී නිපාතය වැනිය හරි මේවා මම විස්තර කරන්න යන්නේ අපි දන්නවා ප්‍රස්තා පිරුල කියන්නේ මොනවද රූඩි කියන්නේ රූඩි හේවත් ඉඟි වැකි කියන්නේ මොනවද යුගල පද කියලා කියන්නේ මොනවද ඕ අපි 5 ශ්‍රේණියේදී 4 ශ්‍රේණියේදී සමහර ඒවා 3 ශ්‍රේණියේදීත් කරලා තියෙනවා ඉතින් ප්‍රශ්න පත්‍ර පන්තියක වගකීම තියෙන්නේ ඒ ප්‍රශ්නය නිවැරදිව තේරුම් යන ආකාරයට කියලා දීලා ප්‍රශ්නයට කොහොමද උත්තර ලියන්නේ කියන එක පුහුණුවක් ලබා දෙන එක ඒ සමගම සිද්ධාන්ත කොටසත් අපි පුනරීක්ෂණය කරනවා හැබැයි සම්පූර්ණ සිද්ධාන්ත කොටස අපිට පුනරීක්ෂණය කරන්න වෙලාව මදි ඒක සිද්ධාන්ත පන්තියක එහෙම නැත්නම් තියරි පන්තියක වෙන්න ඕන දෙයක් හීන් දාඩිය දානවා යනු දැඩිසේ බියටපත් වීම හරි
හෙන දල මෙම තේරවිල්ලේ පිළිතුර වන්නේ හෙන නම් මොකක්ද? හෙන නම් අකුණු දල නම් දත දකුණු අකුණු දත දකුණු අත. හරි. උත්තරය දකුණු අත. අපි දන්නවා තුන් තේරවිලි මේ විදිහට තෝරන්න පුළුවන් කියන එක. ඉතින් මේක උත්තරේ විතරයි අවශ්‍ය වෙන්නේ. තුන් තේරවිල්ල තෝරන ආකාරය නැත්නම් පද පෙරලන ආකාරය අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්නාංක හරි ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5ටයි මේ අවධානය යොමු කරන්නේ. ප්‍රශ්නාංක 5 පහත සඳහන් ප්‍රස්තාව පිරුළු සම්පූර්ණ කරන්න. කැඳ හැලිය වගේ. කාගේ කැඳ හැලිය වගේද? ආණ්ඩි 7 දෙනාගේ කැඳ හැලිය වගේ. ආණ්ඩි 7 දෙනාගේ කැඳ හැලිය වගේ. ආණ්ඩි 7 දෙනාගේ කැඳ හැලිය වගේ. රයිට්. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. ප්‍රශ්නාංක 6 පහතින් දී ඇති වචනේ අර්ථය ලියන්න. පැලපත. පැලපත කියන්නේ මොකක්ද කියලා අහනවා. මේක අපේ පෙළ පොතේම දීලා තියෙනවා. පැලපත කියන්නේ පැල ගොයම ගොයම් පැල කාලය. ඊළඟ එක සමුදාය මේකත් දීලා තියෙනවා. සමූහය සමූහය නැත්තං රාශිය. සමූහය නැත්තං රාශිය. මං හිතනවා ගොඩක් අය මේක ලියලා තියෙනවා කියලා ලේසි. පහත සඳහන් වැකි ඒක වචන අතීත කාලයට හරවා ලියන්න. ඒක වචන අතීත කාලය. මේ බලන්න මෙතන ටිකක් අමාරු වැටෙන තැනක් තියෙනවා. උක්තය සහ අනුක්තය. මේකේ උක්තය වෙන්නේ පූසෝ. බලන්න උක්තය මැදට යෙදිලා තියෙන්නේ. පූසෝ ලුහු බඳිති. පූසෝ ලුහු බඳිති. මේ උක්තය පූසෝ ආඛ්‍යාතය ලුහු බඳිති. හරි. එතකොට ලේනුන් කියන්නේ අනුක්තය. හරි. ඒක වචන අතීත කාලේ. එතකොට අපි ඒක වචන කරන්න ඕනේ පූසෝ කියන එක. රයිට්. පූසෝ කියන එක විතරයි ඒක වචන කරන්න ඕනේ. ලේනුන් කියන එක කරන්න අවශ්‍ය නැහැ. ලේනුන් පසුපස පූසා. පූසෝ කියන එක ඒක වචන. පූසා ලුහු බා ලුහු බඳිති කියලා ලියන්න බෑ. මොකද බහුවචන. අපි ඒක වචන අතීත කාලය ලුහු බැන්දේය. හරි. ලුහු බැන්දේය. ලේනුන් පසුපස පූසා ලුහු බැන්දේය. ඒක වචන අතීත කාල. ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංක 8. වාක්‍ය ගොඩනගන්න තියෙන්නේ තබා තොටු පොලක් ලී කොට සෑදුවෙමු ගල් දමා අපි. එහෙනම් මේකේ උක්තය ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ කවුද මේක කරන්නේ අපි.
අතීත ආඛ්‍යාතය තමයි සෑදුවෙමු. අපි නම් වූ සෑදුවෙමු. එතකොට ඒ ඉතුරු ටික මේ මැද්දට දාලා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආකාර කීපයකට මේක සම්පූර්ණ කරන්න පුළුවන්. හරි. එතකොට මෙතන වචන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් සෑදුවෙමු 7. අපි අපි මම උක්තේ මුලට දානවා. අපි ලී කොට තබා ඒ කියන්නේ ලී කොට ටික ඔන්නෝම තියෙනවා. ගානට ලී කොට ටික ඔන්නෝම අඩු කරනවා. නැත්නම් ලී කොට ටික තියෙනවා. තියලා ඉවරලා ඒ අතරට අපි දානවා ගල්. ලී කොට ටික තියලා ඒ අතරට ගල් දානවා. ඒ තේරුම එන්න ලියමු බලන්න. අපි ලී කොට තබා ගල් දමා තොටු පොලක් සෑදුවෙමු. තොටු පොලක් සෑදුවෙමු. ඕක අපිට මෙහෙමත් පුළුවන්. ලී කොට තබා ගල් දමා තොටු පොලක් ලී කොට තබා ගල් දමා අපි තොටු පොලක් සෑදුවෙමු. ඒකත් හරි. ආයි බලන්න ලී කොට තබා ගල් දමා අපි තොටු පොලක් සෑදුවෙමු. අපි කියන එක මෙතෙන්ටත් යොදා ගන්න පුළුවන්, ගැටලුවක් නැහැ. රයිට්, මෙතෙන්ටත් යොදා ගන්න පුළුවන්, ගැටලුවක් නැහැ. නමුත් උක්තය මුලට දාලා ලිව්වොත් වාක්‍ය සරලයි, පැහැදිලි, අර්ථය ඕගොල්ලන්ට පැටලෙන්නෙත් නැහැ. ආකාර දෙකකට ලියන්න පුළුවන්. මේ බලන්න මෙහෙම පුළුවන්ද? ගල් දමා ලී කොට තබා. ඒක ගැලපෙන්නේ. ගල් දාලා ලී කොට තබන්නේ. ලී කොට තබා ගල් දමන්නේ. හරි. ඊළඟ එක ආඛ්‍යාතය. බිම් අපූරුය හරිම ඉදිරිපස නිවස කොටස. ආඛ්‍යාතය අපූරුය ඉදිරිපස කොටස මුලට දාලා යොදන්න පුළුවන්. හරි. නිවස ඉදිරිපස බිම් කොටස. අපූරුය ඔන්න ඔය දෙක ඔය විදිහට සම්පූර්ණ කරගන්න. වැරදි අය සම්පූර්ණ කරගන්න, නිවැරදි කරගන්න. හරි. ඊළඟ ප්‍රශ්නය ප්‍රවෘත්ති ප්‍රකාශයක ආකෘතියක් පහතින් දැක්වේ. එහි හිස් තැනට යෙදිය යුතු දෙය තිත්තිර මත ලියන්න. ආයුබෝවන්, මේ සමගි රූපවාහිනී සේවයයි. ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම උදාර නවරත්න. මුලින්ම මොකද්ද? සිරස්තල. මුලින්ම සිරස්තර, හෙඩ්ලයින් කියන අදහස. සිරස්තල. හරි. ඊළඟ එක් රූපයට ගැලපෙන. එතකොට ඔන්න සිංහල ටික සම්පූර්ණ කරලා තියෙන්නේ. සිංහල ටික සම්පූර්ණ කළා. දැන් අපිට ඉංග්‍රීසි කොටසට යන්න තියෙන ඉංග්ලිෂ් ටික. මේ මොකද්ද? රේන්බෝ. රේන්බෝ කියන්නේ මොකද්ද? දේ දුන්න. මෙතන R සිම්පල් ලිව්වත් ගැටලුවක් නැහැ. රේන්බෝ. ඊළඟට ටෙලිෆෝන්.
ටෙලිෆෝන් T කැපිටල් සිම්පල් ඕනෑම ආකාරයට ලිව්වට ගැටලුවක් නැහැ. ශිෂ්‍යත්ව විභාගයේදී T දාල් ඒ කියන්නේ කැපිටල් සිම්පල් වෙනස එච්චර බලපාන්නේ නැහැ. හරි ඕන විදිහට ලිව්වොත් හරි. ටෙලිෆෝන් ගැටලුවක් නැහැ. ටෙලිෆෝන් එකක් රේන්බෝ දේ දුන්නක්. ඊළඟ ප්‍රශ්නය I live in a place I live in a palace මම ජීවත් වෙනවා මාලිගාවක I wear a crown මම පළඳිනවා මොකද්ද crown කියන්නේ ඔටුන්නක් මම ඔටුන්නක් පළඳිනවා I sit on a throne කියන්නේ මොකද්ද රජ පුටුව සිංහාසනය රජ පුටුව සිංහාසනය ලියා ගන්න අවශ්‍යය සිංහාසනය throne මොකද්ද සිංහාසනය කියන්නේ? රජතුමා ඉඳ ගන්න පුටුව. ඒක ටිකක් සැප පහසු විදියට වටින විදිහට මැණික් ඒ වගේ දේවල් ඔබවලා අතීත කාලේ හැදුවේ. Who I am I? කවුද? King මම රජතුමා King මම රජතුමා King දෙවනි එක ඊළඟ එක I help you to make a hole මම ඔයාට උදව් වෙනවා හිලක් හදන්න. Begins with letter P letter P මෙතන P කියන එක ඔයාගේ පේපර් එකේ තියෙනවා P who am I කවුද මම P අකුරෙන් පටන් ගන්න හිල හදන කෙනා කවුද drill machine ද නෑ drill machine D අකුරනේ P මෙතන තියෙනවා මේ පංච පංච ඕවින්දු ඔමායා ඔසන්දි අමායා ඔසන්දි ෂෙරිල් කොහමද good morning තනුෂික් මිස්ටර් තනුෂික් කොහමද ත්‍රෝන් එකක් උඩ ඉඳන් ඉන්නේ නේ අයුනි ලිනුකි පෑන් එක කැරකෙනවා 100 ගානට සෙනිත නිසලිත කෑගල්ල චෙනිතු නිදුක නිදුකින් ඉනු මැන මනෝදි මනුති බුත්තල සිතු සහන් හරි ඊළඟ එකට යනවා අපි හිස්තැනට ගැලපෙන ඉංග්‍රීසි වචනය කොටුවෙන් තෝරා ලියන්න හරි මේකට අදාළ එක විතරක් අපි ලියමු මුලින්ම තියෙනවා මේ කොළවල තියෙන එකට කියනවා මේ කොළයක තියෙනවා නිකන් මොනවද බිත්තර වලට කියනවා eggs දෙක මේ කවුද දෙකේ ඉන්නේ කවුද caterpillar හරි ඊට පස්සේ කොකෝන් අන්තිම එක බටර්ෆ්ලයි මේ දෙකයි අපිට නම් කරන්න තියෙන්නේ මේ දෙක විතරක් නම් කරා නම් ඇති හරි අපි යනවා ඊළඟ ප්‍රශ්නයට පහත සඳහන් දෙමළ වචනය සිංහල තේරුම ලියන්න හරි පහත සඳහන් දෙමළ වචනය සිංහල තේරුම ලියන්න ඉරුංගල් තනුෂික් මොකක්ද ඉරුංගල් කියන්නේ තනුෂික්ගෙන් අහමු ඉරුංගල් කියන්නේ මොකක්ද ඔගොල්ලෝ කරනව නේද මේ වැඩේ ඈ තනුෂික් මොකක්ද මට පෙන්වන්න බාන්න ඒක තමයි රයිට් වාඩි වෙන්න වාඩි වෙන්න එහෙම නැත්නම් ඉඳ ගන්න වාඩි වෙන්න නැත්නම් ඉඳ ගන්න
හරි ඊළඟ එකට යනවා අපි. ඔබගේ ගම කොහේද? ඔයාගේ ගම කොහේද? උංගල් ඌර් එදු. උංගල් ඌර් එදු. උංගල් ඌර් එදු. හරි. එතකොට දෙමළ ටික ඉවරයි, ඉංග්‍රීසි ටිකත් ඉවරයි. දැන් ඊළඟට ගණිතයේ තියෙන්නේ මම මෙහෙම කරන්නම්. පරිසරය ටික කරලා අපි යමු ගණිතයට. එතකොට අන්තිම ටික අපිට ගණිතයට උත්තර ටික විතරනේ අවශ්‍ය වෙන්නේ. ගොඩාක් අමාරු ගණිතය දෙක ශ්‍රේණි දෙක පත්‍රයට දාන්නේ නැහනේ. අපි අච්චු පොතේ තියෙන ගණන් තමයි තියෙන්නේ. සාම්ප්‍රදායික ගණන් ගොඩාක් අලුත් නිර්මාණාත්මක ඒවා හදන්න පුළුවන් වෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට. එතකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ එහෙම ගොඩක් අමාරු ඒවා එහෙම නැත්නම් සංකීර්ණ ඒවා පහ ශ්‍රේණියට දාන්න විදිහක් නැහැ. හරි. 30 වෙනි ප්‍රශ්නය. 30 වෙනි ප්‍රශ්නය. එදිනෙදා භාවිතයට ගන්නා ලෝහ උපකරණ සකස් කරන කර්මාන්තය වන්නේ. එදිනෙදා පාවිච්චි කරන ලෝහ උපකරණ හදන්න ගන්නේ කම්මල් කර්මාන්තي. වඩු කර්මාන්තය කියන්නේ වඩු වැඩ. නැත්නම් ලී ආශ්‍රිත නිෂ්පාදන කරන කර්මාන්තය. පිත්තල කර්මාන්තය කියන්නේ පිත්තල වැඩ කරන ඒවා. පිත්තල පඩික්කම්, පොල් පිත්තල පහන්, ඒ වගේ දේවල්. හරි. ඊළඟ එක යම්කිසි කාර්යයක් නිසි කාලය තුල නිවැරදිව කිරීමෙන් ලැබෙන වාසි සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය. ඒ කියන්නේ වැරදි ප්‍රකාශය මොකක්ද කියලා අහනවා. මොනවා හරි කාර්යයක් මොකද කරන්නේ නිසි කාලය තුල නිවැරදිව කරනවා. ඔන්න දැන් මගේ වැඩේ ක්ලාස් එක උගන්වන එක. ඒතකොට හරියට වෙලාවට පැය දෙක නම් පැය දෙක ඇතුළත උගන්වලා ඉවර කරනවා. හරි ඉතින් දැන් අපේ පන්තිය නම් පැය දෙක නම් පැය දෙකයි කාල දෙකමාර වුණාට ගැටලුවක් නැහැ. මොකද හේතුව අපිට ඉක්මනට ඉවර කරයි කියලා ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. අපි වැඩිපුර දෙයක් ඉගෙන ගත්තා නම් ඒක හොඳයි. හැබැයි පැය දෙකමාර ගැටලුවක් නැහැ. තුනත් ඕකේ. නමුත් මේක පැය 4ක් වුණොත් දෙවෙනි ප්‍රශ්න පත්‍රය සාමාන්‍යයෙන් පැය 2යි කාලකින් සාකච්ඡා කරන්න පුළුවන්. ඕක පැය 3ක් වුණොත් ගැටලුවක්. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පැය 3ක් ගැටලුවක් නැහැ. ඊට වඩා වැඩි වුණොත් හරි අමාරුයි නේද? හරි. right. එතකොට යම්කිසි කාර්යයක් නිසි කාලය තුල නිවැරදිව කළොත් මොකක්ද වෙන්නේ? ඔව් කාලය ඉතුරු වෙනවා. සියලුම දෙනාගේ ඇගයීමට ලක් වෙනවා. නියමයි. ඒ වැඩේ නම් හොඳයි. හැබැයි අසහනකාරී බව ඇතිවීම ඒකෙන් වෙන්නේ නැහැ. ලැබෙන වාසියක් නෙමෙයි. ඒක අවාසියක්. අසහනකාරී බව ලැබෙන අවාසියක්. ඊළඟ ප්‍රශ්නය. උතුරු පළාතට අයත් නොවන දිස්ත්‍රික්කයකි. හරි. උතුරු පළාතට අයත් නොවන දිස්ත්‍රික්කය මොකක්ද? උතුරු පළාතට අයත් නොවන දිස්ත්‍රික්කයේ වවුනියාව 1, මන්නාරම 2, අම්පාර 3. මොකක්ද? උත්තරේ මොකක්ද? කො පෙන්නන්න. 3 අම්පාර. උතුරු පළාතට අයිති නෑ අම්පාර. නැගෙනහිර පළාතට අයිති දිස්ත්‍රික්කයක්. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. ප්‍රශ්න අංක 33. මෙම රූපේ අ සහ ආ ලෙස ලකුණු කර ඇති ගංගා දෙක මුහුදට වැටෙන ස්ථාන දෙක. අ කියන්නේ මහවැලි ගඟ නේද මේ? මහවැලි ගඟ. හරි. මේක මුහුදට වැටෙනවා ත්‍රිකුණාමලයෙන්. මේ තියෙන ත්‍රිකුණාමල වරාය. එහෙනම් ත්‍රිකුණාමලයෙන් තමයි මුහුදට වැටෙන්නේ. හරි. එතකොට අයන්න ත්‍රිකුණාමලය වෙන්න ඕන. එතනින්ම අපිට උත්තරේ ගන්න පුළුවන්. හරි. එහෙනම් උත්තරේ වෙන්නේ ත්‍රිකුණාමලය මෝදර. හරි. මේ දෙවැනි එක මොකද්ද? කළු ගඟ නෙමෙයි. කළු ගඟ චුට්ටක් ඊට වඩා පල්ලෙහායින් මේ කැලණි ගඟ. කැලණි ගඟ මුහුදට වැටෙන්නේ මෝදර ප්‍රදේශයෙන්. මෝදර ප්‍රදේශයෙන්. හරි. ඔළුද්ද කෙලිය නම් වූ ක්‍රීඩාවට ගන්නා පුවරුවේ ඇති මුළු සිදුරු ගණන රයිට් මේ වගේ පුවරුවක් ඔලින්ද කෙලියට ගන්න. දැන් ඒවා ක්‍රීඩා කරනවා අඩුයි ගොඩක් වෙලාවට. අවුරුදු කාලයේ තමයි ක්‍රීඩා කරන්නේ 1 2 3 4යි 5යි 6යි 7යි. මෙන්න මේ වගේ පුවරුවක් සිදුරු තියෙනවා 7ක්. ලී වලින් තමයි මේක හදන්නේ. ඊට පස්සේ මේකට ඔලින්ද දාලා යම්කිසි ක්‍රමයකට අනුව
මේකේ වලවල් හිස් කරනවා එකතු කිරීම කරනවා ඒ විදිහට කරන ක්‍රීඩාවක්. ඒකේ නීති රීති දැන් මේ වෙලාවේ හොයන්න අවශ්‍ය නැහැ. මේ ඔලින්ද පූර්වයේ තියෙන සිදුරු ගාන 14යි කියලා මතක තියාගත්තා නම් හරි. මුළු සිදුරු ගාන 14යි එක පැත්තක 7යි. ඊළඟ ප්‍රශ්නය මහා මාර්ගයක ඉදිරියෙන් ඇති කිසියම් සංඥාවක් දැක්වීමට යොදා ගන්නා මාර්ග සංඥාවක ප්‍රධාන වර්ණය කුමක්ද? මින් කුමක්ද? සංඥාවක් හා. ඕක උතන තොරතුරක් කියලායි නිවැරදි වෙන්න ඕන. හරි. ඔන්න පාරක් තියෙනවා. පාරක ඉදිරියෙන් මොකක් හරි තොරතුරක් දන්වන්න ඕනේ. ඒක ඉදිරියෙන් තමයි ඒක තියෙන්නේ. ඉදිරියෙන් කහ ඉරක් එහෙම නැත්නම් සීබ්‍රා ක්‍රොසින් එකක් නැත්නම් පදික මාරුවක් ඉස්සරහා තියෙනවා. හරි ඉස්සරහා පදික මාරුවක් තියෙනවා. ඒ නිසා ඔන්න අපිට වේලාසනයක දන්වන්න ඕනේ වාහන හිමින් ගමන් කරන්න. එහෙම නැත්නම් ඔන්න පාසලක් තියෙනවා ඉස්සරහා හිමින් ගමන් කරන්න කියලා තොරතුරක් දෙනවා. වංගුවක් තියෙනවා. ඒ වගේ එකක් දන්වනවා. ඒක දන්වන්නේ වේලාසන නැත්නම් ඉතින්ට ගියාම ඔක දන්වලා වැඩක් නැහැ නේ. ඔන්න වංගුවක් තියෙනවා. එතනම අපි බෝඩ් එකක් ගහලා වැඩක් නැහැ. කොහොමත් වංගුව අපිට පේනවා නේ. ඒ නිසා වේලාසන දැනුවත් කළොත් සූදානම් වෙන්න පුළුවන්, ස්ලෝ කරන්න පුළුවන්, අවධානය වැඩි කරන්න පුළුවන්. හරි. එතකොට ඒක දන්වනකොට ඒකේ බෝඩ් එක අඳින වර්ණය. වේලාසන දර්ශන බෝඩ් එකක් මොන පාටද? කහ පාටයි. ප්‍රධාන වර්ණය කහ. කහ පාට එකේ කළු පාටින් තමයි අඳින්නේ. එංගලන්ත රාජකීය තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ සමාජිකයෙකු වූ මෙතුමා මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා වශයෙන්ද කටයුතු කළේය. හරි. කවුද? එයා තමයි කළේය කියලා කිව්වහම දැන් කරන්නේ නැහැනේ. එයා දැන් ජීවතුන් අතර නැහැ. ආතර් සී ක්ලාක් මහතා. අර එහා පැත්තේ ඉන්නේ ආචාර්ය චන්දන ජයරත්න මහතා. ඒතර දෙන්නම තාරකා විද්‍යාඥයෝ. ඒතර මෙයා තමයි හිටපු උපකුලපතිවරයා ආතර් සී ක්ලාක් මහතා. හරි. ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්නාංක 38 ගොදුරු සොයා ගැනීමට තමාම උගුලක් අටවා ගන්නා සත්වයකි. ගොදුරක් හොයන්න තමන්ම උගුලක් අටවනවා. සාමාන්‍ය මිනිස්සුනේ වැඩේ කරන්නේ. මිනිස්සුන්ට අමතරව කවුද? මකුළුවත් කරන ඔය වැඩේ නේද? කොහොමද එයා කරන්නේ? උගුලක් කියන්නේ වලක් කපලා තොණ්ඩුවක් දානවද? නෑ. එයා කරන්නේ මොකද්ද? මකුළු දැල. ඒක තමයි එයාගේ උගුල. ලීයකින් ඔන්න හොඳට තේරුම් ගන්න මේ ප්‍රශ්නේ ගොඩක් අයගේ වැරදි ඇති කලබලකාරයෝ මේක වරද්දලා. අනිවාර්යෙන් කලබලකාරයෝ මේක වරද්දනවා. ලීයකින් කැටයමක් කපා ගැනීමට අවශ්‍ය මෙම උපකරණය සමග භාවිතා කරන අනෙක් උපකරණය. එතකොට මේක ගැන නෙමෙයි අහන්නේ. මේ තියෙන්නේ අතකොළුවනේ. ඔන්න ගොඩක් අය ගහලා තියෙනවා මේක අතකොළුව. කියෙව්වේ නෑ අතකොළුව කියලා ගහනවා. වැරදි. හරි අතකොළුව කියන්නේ මේක උනාට අහලා තියෙන්නේ මේ ගැන නෙමෙයි. මේකත් එක්ක පාවිච්චි කරන අනෙක් උපකරණය මොකද්ද? නියන. හරි අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. ප්‍රශ්න අංක 40 මෙම ශාකයට අවශ්‍ය ජලය ලබා ගන්නේ වායව පරිසරයේනි. මොකද්ද වායව පරිසරය කියන්නේ? වායු ගෝලයෙන්. මේ ශාකයට අවශ්‍ය ජලය වතුර ලබා ගන්නවා වායව පරිසරයෙන්. වාතයෙන් ලබා ගන්නවා. මොකද්ද? උඩවැඩියා. උඩවැඩියා වල තියෙන වායව පරිසරයෙන් ජලය ලබා ගන්න පුළුවන් මුල් විශේෂයක්. හරි ඒ වෑන් වායු ගෝලයෙන් තමයි ජලය ලබා ගන්න. මොකද උඩවැඩියා හැදෙන්නේ ගස් මත. එතකොට පසක් නැහැ. පසෙන් මුල් දැන් පසක් නැති නිසා මුල් වලින් ජලය උරා ගන්න විදිහක් නැහැ. එතකොට වායව පරිසරයේ වාතයේ තියෙන ජල වාෂ්ප තමයි අපි එතකොට උඩවැඩියා ශාකේ උරා ගන්න. දැන් හොඳට තේරුම් ගන්න උඩවැඩියා වවන තැන්වල පසට වතුර දාලා හරියන්නේ නැහැ. වායව පරිසරයේ නැත්නම් ස්ප්‍රේ කරන්න ඕනේ. ස්ප්‍රින්ක්ලර්ස් නැත්නම් මීදුම වගේ සිහින් ජල ධාරා ඇති කරලා වාතයේ ආර්ද්‍රතාවය නැත්නම් තෙතමනය වැඩි කරන්න ඕනේ. වාතයේ තෙතමනයයි වැඩි කරන්න ඕන. හරි. උඩවැඩියා උත්තරේ.
මුහුදු වෙරළක සහ කලපු ආශ්‍රිතව වැඩෙන ශාක විශේෂයකි. මුහුදු වෙරළක වැඩෙනවා කලපු ආශ්‍රිතව වැඩෙනවා. මොකද්ද මේ ශාක විශේෂය? අපි ඒවට කියනවා කඩොලාන ශාක කියලා. දැන් ශ්‍රී ලංකාවේ මුහුදේ බොහෝ විට මේ උතුරු පළාත්වල යම් ප්‍රදේශවල නැති වුණත් ශ්‍රී ලංකාවේ මෙහෙම වටේට වෙරළ ප්‍රදේශවල තියෙනවා ශාක විශේෂයක්. ඒවා මුහුදු ආශ්‍රිතව නැත්නම් කලපු ආශ්‍රිතව වැටෙන ශාක. ඒවට අපි කියනවා කඩොලාන කියලා. මම එදත් විස්තර කළා මීට කලින් පේපර් ක්ලාස් එකක මොකද්ද කඩොලාන ශාක හොඳට තේරුම් ගන්න. කඩොලාන ශාක ඊටමත් අපිට හිතකර අත්‍යවශ්‍ය ශාක වර්ගයක්. මුහුදු ખાදනය අඩු කරනවා. හරි මුහුද හොදගෙන යන එක ගොඩාක් දුරට අඩු කරනවා මේ කඩොලාන ශාක. එතකොට මේ කඩොලාන ශාක කපලා විනාශ කළොත් මුහුද මොකද වෙන්නේ? හොදගෙන යනවා. මුහුද ખાදනය වෙනවා. ખાදගෙන ගිහිල්ලා ඒක ගොඩබිම දක්වාම ඇවිල්ලා ගොඩබිම් වල තියෙන විශාල ගස් එහෙම නැත්නම් ගොඩනැගිලි ඒවා සියල්ලම මුහුදට හොදගෙන යන්න පුළුවන්. right. ඊළඟට මෙම ශාකයේ බීජය පිහිටන්නේ පිටතෙනි. මෙම ශාකයේ බීජය පිහිටන්නේ පිටතෙනි. මොකද්ද මේ ශාකය? බීජය පිහිටන්නේ පිටතෙනි කජු. මේ බලන්න සාමාන්‍යයෙන් ඵලය ඇතුලේ තමයි බීජය පිහිටන්නේ. දැන් අපි ගමු දෙහි ගෙඩියක් නැත්නම් දොඩම් ගෙඩියක්. හරි දොඩම් ගෙඩියක් ගන්නකො. දැන් මේකේ දොඩම් ඇට තියෙනවා මේකේ ඇතුලේ. හරි දොඩම් ඇට තියෙනවා මේක ඇතුලේ. එතකොට ඵලයේ ඇතුලේ තමයි ඇට තියෙන්නේ. කොමඩු ගෙඩියක් ගත්තත් ඒ වගේ. ඵලය තියෙනවා ඒක ඇතුලේ ඇට නැත්තම් බීජ තියෙනවා. හැබැයි මේ බාන කජු මේ තියෙන්නේ ඵලය පුහුලම කියලා කියනවා ඒකට. කජු ගෙඩිය කියන්නේ බීජය ඒක එළියේ තියෙන්නේ. ඵලය සහ බීජය වෙන් වශයෙන් තියෙනවා. ඵලයෙන් එළියේ තමයි බීජය පිහිටලා තියෙන්නේ කජු වල. එක විශේෂත්වයක් ඒක තේරුම් ගන්න මතක තබා ගන්න. ඔස්ටියෝපොරෝසිස් කියලා රෝගයක් තියෙනවා. ඔස්ටියෝපොරෝසිස් නම් රෝගී තත්ත්වය ඇතිවන්නේ කුමන පෝෂ්‍ය ද්‍රව්‍ය ඌනතාවය නිසාද? ඔස්ටියෝපොරෝසිස් හැදෙන්නේ අස්ථි මොකද වෙන්නේ? අස්ථි දිරනවා නැත්නම් ලේසියෙන් කැඩෙනවා. අස්ථි දිරනවා ලේසියෙන් කැඩෙනවා. ඒකට එක හේතුවක් ප්‍රධානම හේතුව තමයි මොකද්ද? කැල්සියම් ඌනතාවය. දැන් අපේ ශරීරයේ තියෙන අස්ථි නේද? ඇටකටු තියෙනවානේ. ඕවට හරි මේවට අවශ්‍ය වෙනවා. මේවා හැදෙන්න අවශ්‍ය වෙනවා කැල්සියම්. හරි කැල්සියම් අවශ්‍ය වෙනවා. හරි මේවා හැදිලා තියෙන විශේෂයෙන් ප්‍රධාන වශයෙන් මේ අස්ථි අපේ ඇටකටු හැදිලා තියෙන කැල්සියම් වලින්. දැන් ඒකට උදාහරණයක් මේ නියපොතුත් කැල්සියම් වැඩිපුර තියෙන්නේ. එතකොට ඒ වගේ පෝෂ්‍ය පදාර්ථ අපිට ඇඟට අවශ්‍ය වෙනවා. දැන් අම්මෙක් කිරි දෙනකොට අම්මගේ රුධිරය හරහා ඒ දුවට හෝ පුතාට පොඩි බබාට කැල්සියම් යනවා. එතකොට මොකද වෙන්නේ? කැල්සියම් යනවා. එතකොට ඒ නිසා අම්මා කෙනෙක් තම ගැබිනි කාලය තුලදී වැඩිපුර කැල්සියම් ගන්න ඕනේ. වෙනදා ගත්තු ප්‍රමාණයට වඩා වැඩිපුර කැල්සියම් ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒක තමයි කැල්සියම් පෙති වශයෙන් ලබා දෙන්නේ ගැබිනි කාලයේදී. හරි. දැන් ඔන්න සමහර අම්මා කෙනෙක් එහෙම පිටතින් කැල්සියම් ගත්තෙත් නැහැ. ආහාර මගින් කැල්සියම් ගත්තෙත් නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? අම්මගේ තියෙන මොනවද ඇටකටු වල තියෙන එහෙම නැත්නම් අස්ථි නැත්නම් දත්වල තියෙන කැල්සියම් තමයි දරුවට යන්නේ. ඇයි? රුධිරයේ අවශ්‍ය කැල්සියම් නැහැ. රුධිරයේ අවශ්‍ය ප්‍රමාණයට කැල්සියම් නැහැ අම්මගේ. එහෙනම් මොකද වෙන්නේ? එයාට කැල්සියම් දෙන්න ඕනේ. බබාට කැල්සියම් දෙන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? අම්මගේ තියෙන කැල්සියම් කොහෙද තියෙන්නේ? දත්වල, ඇටකටුවල, එහෙම නැත්නම් අස්ථිවල තියෙන්නේ. ඒවා ජීර්ණය කළා එහෙම නැත්නම් ඒ වගේ අරගෙන බබාට දෙනවා කැල්සියම්. ඒක පවුද? නෑ ඉතින් පව් වෙන්නේ කොහොමද? බබා හැදෙන්න එපැයි නේද? අම්මට ඉතින් පස්සේ ගන්න පුළුවන්. හැබැයි අම්මා එහෙම ගත්තේ නැත්නම් බාහිරින් හෝ ආහාර වලින් එයාගේ මොකද වෙන්නේ? දිරලා ටික කාලයක් යනකොට අස්ථි දිය වෙලා ඉක්මනින් කැඩෙන්න පුළුවන්. හරි පොඩි වැටීමකදී පවා අස්ථි කැඩිලා යන්න පුළුවන්. වයස අවුරුදු 55 60යි විතර වෙනකොට අස්ථි වේදනා නැත්නම් ඔස්ටියෝපොරොසිස් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔන්න ගැබිණී මාතාවන් වැඩිපුරව ගන්න ඕන එක දෙයක් කැල්සියම්
ප්‍රෝටීන් ගන්න ඕනේ, කැල්සියම්, විටමින්, ඊට අමතරව යකඩ. ඔය ටික ගන්න ඕනේ. වැඩිපුර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. හරි. ඒතකොට ඔස්ටියෝපොරොසිස් ඇති වෙන්න හේතුවක් කැල්සියම් ඌනතාවය. එතකොට ඒත් එක්කම අපි සාකච්ඡා කරමු. කියන්න බලන්න කැල්සියම් වැඩිපුර තියෙන්නේ මොන වාගේද? හරි, කැල්සියම් වැඩිපුර තියෙනවා මොන වාගේද? පළතුරු නෑ. ඊට වඩා වැඩිපුර තියෙනවා කොහෙද? ඔව්. කුඩා මාළු. කුඩා මාළුන්ගේ අස්ථි තියෙනවනේ. එතකොට ඒ ඇටකටු අපි ආහාරයට ගත්තොත් ඒවැ කැල්සියම් වලින් අපිට අවශ්‍ය ප්‍රමාණය අවශෝෂණය කරගන්න පුළුවන්. හැබැයි එහෙම කියලා මස් කටු ඒව කාලා හරියන්නේ නැහැ. මස් කටු කාලා හරියන්නේ නැහැ. මාළු කටු හයි ඒව කාලා හරියන්නේ නැහැ. මොකද හේතුව ඒව ජීර්ණය කරගන්න බෑ. හරි, ඒ නිසා අපි ජීර්ණය කරගන්න පුළුවන් කුඩා මාළු කන්න ඕනේ. ඒකට ඒවැ කැල්සියම් ජීර්ණය කරගන්න පුළුවන් නැත්නම් අපේ ඇඟට උරා ගන්න හැකියාව තියෙනවා. මෙම රූපික ප්‍රකාශනයේ අර්ථය විඳින සුළුයි, උඩකින් තබන්න, ප්‍රවේශමෙන් හසුරවන්න. මොකද්ද උත්තරේ? ඔව්, ප්‍රවේශමෙන් හසුරවන්න. ප්‍රවේශමෙන් හසුරවන්න. මම දන්නවා මේක ටිකක් දැන් අමාරුයි පේපර් එක. නමුත් මේ වගේ පේපර් වලට ලියන්න උත්සාහ කරන්න ඕනේ. හැමදාම අමාරු පළවෙනි ප්‍රශ්න පත්‍රය විතරක් කරලා හරියන්නේ නැහැ. දෙක පත්‍රයත් අමාරු ඒවා කරන්න පුරුදු වෙන්න ඕන. ක්ෂීරපාය සතුන්ගේ ඇඟේ වසන මැකෙකු මගින් බෝවන රෝගයකි. ක්ෂීරපාය සතුන්. කවුද ක්ෂීරපාය සතුන් කියන්නේ? කිරි බීලා වැඩෙන සත්තු. එතකොට අපි වගේ අය ඉතින් අපේ ඇඟේ නම් එහෙම මැක්කෙක් වහන්නේ සාමාන්‍යයෙන්. නමුත් මේ හිතන්න මීයා වැනි සත්තුන්ගේ, ඌරු මීයන්ගේ වගේ ඒ වගේ සත්තුන්ගේ ඇඟේ වහනවා. එහෙම නැත්නම් ඇඟේ ඇති වෙනවා, ඇඟේ ජීවත් වෙනවා කවුද? මැකෙක්. මේ මැක්කගෙන් තමයි මේ රෝගය බෝ වෙන්නේ කියලා කියනවා. මොකද්ද? ජල බීතිකාව, බල්ලන්ගෙන් පූසන්ගෙන්, පාචනය ගෙමැස්සගෙන්, මහාමාරිය. මීඋණ කියලා කියන්නේ මීඋණ මහාමාරිය. එතකොට මීයාගේ ඇඟේ ඉන්නවා මැක්කෙක්. එයාගේ තමයි ඒ ලෙඩේ බෝ කරන අදාළ රෝගී අපි හිතමු රෝගී ද්‍රව්‍ය. හරි, රෝගී ද්‍රව්‍ය තියෙන්නේ. හරි, ඒක වෛරස් එකක්. ඒ රෝගී ද්‍රව්‍ය තියෙන්නේ ඒ මැක්කගේ. එතකොට යම්කිසි විදියකින් ඔය මීඋණ හැදෙන්න ගොඩාක් දුරට හේතු වෙන්නේ කොහෙද? ජලය ආශ්‍රිතව කුඹුරු වල. මොකද හේතුව දැන් ඔය මීයෝ වැඩිපුර ජීවත් වෙනවා කුඹුරු ආශ්‍රිතව. එතකොට මීයා මොකද කරන්නේ? මල ද්‍රව්‍ය පිට කරනවා කොහෙටද? කුඹුරු ආශ්‍රිතව. එතකොට වතුර තියෙන නිසා ඒවා පැතිරිලා යනවා. දැන් වතුර තිබ්බේ නැත්නම් ඒ ආශ්‍රිත ඒ තැන විතරයි දැන් එයා කවුද මල පහ කරපු ස්ථානයේ පමණයි මේ මැක්කා ඉන්නේ. හැබැයි වතුර තිබුණොත් ඒක පැතිරිලා යනවා සෑහෙන ප්‍රදේශයකට. යම්කිසි විදියකින් වැඩ කරන ගොවි මහත්මයා තුවාලයක් සහිතව කුඹුරට බැස්සොත් ඉතින් තුවාල වෙනවනේ, කුඩා සීරීමක් ඇති. අල්පෙනෙත්තකින් චූටි හිලක් එහෙම නැත්නම් අපි හිතමු තුවාලයක් හැදුනා කියලා. ඒ ප්‍රමාණවත් ඒ රෝගී තත්ත්වය ඇති වෙන්න. එතකොට මොකද වෙන්නේ? ගොවි මහත්මයා තුවාල සහිතව ඔන්න කුඹුරට බහිනවා. බැස්සොත් මොකද වෙන්නේ? බැස්ස හැටි අර මීඋණ ශරීරගත වෙනවා තුවාලය හරහා. ඉතින් දවසකින් දෙකකින් වගේ උණ හට ගන්නවා. ඒ උණ අධික උණ ඒත් එක්කම රෝහල් ගත නොකළොත්, ඒක හරියට හඳුනාගෙන ප්‍රතිකාර නොකළොත් දවස් දෙකක් තුනක් ඇතුළතදී මරණයටපත් වෙන්න පුළුවන්. ඉතින් බේර ගන්න නම් මුලින්ම රෝගය හඳුනාගත යුතුයි, රෝහල්ගත විය යුතුයි. හරි. එතකොට ඒකෙන් බේරෙන්නේ කොහොමද? පළවෙනි කතාව කුඹුරට බහින්න නැතුව ඉන්නවා. එහෙමද? නේද? එහෙම කරන්න බෑනේ. ගෝවි මහත්මයා වගා කරන්න ඕනේ. එහෙනම් වතුර ටික ඔක්කොම හිස් කරලා කුඹුරට බහිනවා. එහෙම පුළුවන්ද? එහෙමත් බෑ කුඹුර වගා කරන්න. එහෙනම් මොකද කරන්න? හොඳම දේ පළවෙනි කතාව බහින්න කලින් පෙත්තක් තියෙනවා. ඒ පෙත්ත බොන්න ඕනේ. කුඹුරට බහිනවා නම් හෙට අනිද්දා ඔකට දවස් කීපයකට කලින් ඒ පෙත්ත බීලා කුඹුරට බැස්සොත් ඒ රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒක පළවෙනි කතාව. තව එකක්. මේ හරියටම දාන බූට්ස් තියෙනවා. ඒ කියන්නේ දැන් ඒවා මේ අර ගොඩ දාන බූට්ස් නෙමෙයි, කුඹුරට දාන බූට් වර්ගයක් තියෙනවා. ඒක ඇත්තටම බූට් එකක් නෙමෙයි, ග්ලව්ස් එකක්. ඒක මේ බූට් එකක්. ඒතකොට ඒක දාගෙන කුඹුරට බැස්සත් ගැටලුවක් නෑ. තුවාල වලට ඇතුල් වෙන්නේ නැහැ. හරි. හරි. එතකොට උත්තරය මහාමාරිය.
නායෑම නිසා වැඩිම ජීවිත සහ දේපොළ හානි සිදුවීමට අවදානමක් ඇති දිස්ත්‍රික්කයකි. එහෙනම් නාය යන්න පුළුවන්. නාය යන්නේ කොහොමද? කඳු සහිත ප්‍රදේශවල වතුර තියෙන්නත් ඕනනේ. කඳු සහිත වෙන්න ඕනේ, වර්ෂාව ඇති වෙන්න ඕනේ. රයිට්. එහෙනම් නුවරඑළිය මේ දෙකටම හරියන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ කඳු ගොඩාක් නැහැ. ඔය දැන් සමහර පැතිවල තියෙනවා විස්සාවෙල්ල වගේ තියෙනවා. නමුත් දිස්ත්‍රික්කයක් විදියට ගත්තොත් ඊතරම් නායම් සිදු වෙන්නේ නැහැ. හම්බන්තොටත් ඒ වගේ කඳු තිබ්බ වුණාට ගොඩාක් වහින පළාතක් නෙමෙයි. වෛද්‍යවරුගේ නිර්දේශය මත පමණක් ලබා දෙන ඖෂධයක අසුරණය මුද්‍රණය කොට නැති දෙයකි. සමහර බෙහෙත් තියෙනවා ඒවා ගන්න ඕනේ වෛද්‍යවරයෙක් චෙක් කරලා ඒ ලෙඩේට අදාළ ප්‍රමාණය පමණයි. ඊට වඩා වැඩිපුර ගත්තොත් ගැටලුවක්. අඩුවෙන් ගත්තොත් ඒත් ගැටලුවක්. හරි නේද? දැන් උදාහරණයක් විදිහට මේ කැන්සර් කියලා කියන්නේ මොනවද? පිළිකාවකට දෙන බෙහෙත් කෙලින්ම අපිට ෆාමසියෙන් ගිහිල්ලා කිසිම ගන්න බෑ. මට පිළිකාවක් තියෙනවා මෙන්න මේ බෙහෙත දෙන්න කියලා ගන්න බෑ. ඇයි? ඒකට යම්කිසි වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා පෙන්නලා එයා නිර්දේශ කරන්න ඕනේ මෙන්න මේ ප්‍රමාණය මෙච්චරක් ගන්න කියන එක. දැන් ඒවා ගොඩක් වෙලාවට මේ නිකම් මේ බොන පෙති නෙමෙයිනේ. ඒවා ගොඩක් වෙලාවට දැන් කැන්සර් වලට ගන්න සමහර ඒවා වැක්සින්. එහෙම නැත්නම් ඉන්ජෙක්ට් කරන්න ඕනේ. ඉතින් ඒක වෛද්‍යවරයෙකුගේ නිර්දේශය අත්‍යවශ්‍යයි. අපිට හිතුමනාපිට ගන්න බෑ. සමහර වේදනානාශක තියෙනවා, ඇන්ටිබයොටික් පවා ඒවා ගන්න බෑ අපිට ඕන විදිහට. පිරිටන් උනත් ඒ වගේ. පිරිටන් උනත් වෛද්‍යවරයෙකුට පෙන්නලා ඒ අදාළ ප්‍රමාණය ගන්න ඕන. අපේ බරට හරියන, ලෙඩේට හරියන, වයසට හරියන විදිහට ගන්න ඕන. ඉතින් ඒක අපිට හිතුමනාපිට ගන්න බෑ. ඉතින් එහෙම ගන්න තියෙන බෙහෙතක කවදාවත් මාත්‍රාව ගහලා නැහැ. බොන ප්‍රමාණය ඒක ડોක්ටර් කෙනෙක් කියන්න ඕනේ. එයා ලෙඩාට අනුව තමයි ඒක තීරණය වන්නේ. පැහැදිලිනේ? හරි. දැන් පැරසිටමෝල් වල පැය 6කට සැරයක්, පැය 8කට එහෙම තියෙන ප්‍රමාණයක් ගන්න. දැන් ළමා පැරසිටමෝල් වල ළමා පැනඩෝල් කියන්නේ ඒව බෝතලෙම ගහලා තියෙන බොන ප්‍රමාණය. හරි. ඒක ගැටලුවක් නෑ. ඇයි ඒක වෛද්‍ය නිර්දේශයක් අවශ්‍ය නෑ. නමුත් සමහර බෙහෙත් අතිශය අනුතුරුදායකයි. සමහර ඒවා එබ්බැහි වන සුළුයි. ඒ කියන්නේ දැන් අපි ඔය ගන්න ඔය මත්ද්‍රව්‍ය ඒවා විදිහට පාවිච්චි කරනවා මේ සමහර ඖෂධ. ඉතින් ඒවා වෛද්‍ය නිර්දේශයකින් තොරව විකුණන්නත් තහනම්. හරි නේද? හරි. ඊළඟ ප්‍රශ්නය 48. කේතලයක් ලිපක් මත තබා ටික වේලාවක් තැබූ විට එහි කෙමියෙන් දුමක් වැනි යමක් පිටවනු දක්නට ලැබිනි. මෙය හඳුන්වන දෙය කුමක්ද? කේතලයක් අපි අඳිමුකෝ. ඔන්න මීනුලෑ ගෙදර කේතලේ තියෙනවද දන්නේ නැහැ නේද? මේ જાතිය කේතලයක් තියෙනවද? ඔන්න කේතලයක්. මේකට අපි කියනවා මොකද්ද? මේ හොඬවැල. හොඬවැලනේ. කේතලයේ කෙමිය. මේකට කියනවා කෙමිය. මේකෙන් පිට වෙනවලු දුමක් වගේ දෙයක්. මොකක්ද ඒකට කියන්නේ? උණු ජලයේද මෙතනින් පිට වෙන්නේ දුමක් වගේ නෑනේ. දුමක් වගේ කියන්නේ වායු අවස්ථාවනේ. අපි ඒක ඉගෙන ගත්ත ඝන ද්‍රව වායු. ගිය සතියේ ඉගෙන ගත්තනේ. ඒතර වායු අවස්ථාව මොකද්ද? ජලයේ වායු අවස්ථාව. උමාලය නැත්තම් ජල වාෂ්ප. මීනු තියනවද කේතලේ? නෑ. right. අපි යනවා ඊළඟ එකට. මෙම රූපික ප්‍රකාශනයෙන් නිරූපණය වන්නේ කුමක්ද? මේ මොකද්ද මේ යාළුවෙක් ලංකා. මෙයාගේ නමද මේ? ලංකා කියන්නේ මෙයාගේ නමද? නෑ නේද? හරි. මොකද්ද මේ? මේ මොකද්ද මේ අරන් දුවන්නේ? ගොයම් කරල් පන්දමක් අරන් දුවන්නේ නේද? අරන් දුවනවා නෙමෙයි, ඔහොම අරගෙන යනවා. හරි. එතකොට පන්දමක් ලංකා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නෑනේ. මල්ල ක්‍රීඩා සංගමය නෙමෙයි. ප්‍රමිති කාර්යාංශ නෙමෙයි. khනිජ තෙල් නීතිගත සංස්ථාව. හරිද? අපිට පෙට්‍රල් ඩීසල් ඒ වගේ දේවල් ලබා දෙන රජයේ ආයතනය. khනිජ තෙල් නීතිගත සංස්ථාව. ඒගොල්ලන්ට තමයි නීතියෙන් අවසර තියෙන්නේ තෙල් බෙදා හැරීම් කටයුතු කරන්න ශ්‍රී ලංකාවෙත්. හැබැයි දැන් නම් ඒක පෞද්ගලික අංශයටත් යම් ප්‍රමාණයක් දීලා තියෙන්නේ. හැබැයි ඒක බෙදා හැරීම කරන රාජ්‍ය ආයතනය තමයි khනිජ තෙල් නීතිගත සංස්ථාව. ක්‍රමවත්ව නඩත්තු කරන ගෙවත්තක දැකිය නොහැකි දෙයකි. ඔන්න අපේ ගෙවත්ත වගේ.
අපේ ගෙවත්ත නඩත්තු කරනවද? ඔව් නඩත්තු කරනවා යම් ප්‍රමාණයක්. හරි. නඩත්තු කළා නැත්තොත් ඉවරයි. මොකද අපේ ගෙදර දැන් සෑහෙන ගස්වැල් ප්‍රමාණයක් තියෙනවා. තනකොළත් ලැබිලා තියෙනවා. ඉතින් නඩත්තු කරන්න නැතුව තියාගෙන යන්න බෑ. සති දෙකකට සැරයක්වත් තනකොළ කපන්න ඕනේ. අතු තියෙනවා ඒවට ටිකක් කප්පාදු කරගෙන යන්න ඕනේ. අඩුම ගානේ මාසෙකට සැරයක්. එහෙම නැත්නම් මෙහෙම වැවෙනවා ඇතුළට. අපිට ඉන්නත් බැරි වෙයි. හරි. ඒ නිසා ගස්වැල් තියෙනවා. ඉතින් අපි කියන්න ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? ක්‍රමවත්ව නඩත්තු කරන ගෙවත්තක දැකිය නොහැකි දෙයකි. දකින්න හම්බෙන්නේ පිරිසිදු වාතය සහ නිස්කලංක බව. ඔව් ඒක තියෙනවා. මොකද නඩත්තු කරනකොට ගස්වැල් වවලානේ. ඒකට මේ පිරිසිදු වාතයයි නිස්කලංක බවයි තියෙන්න ඕන. නැවුම් එළවලු සහ පළතුරු ලබා ගෙවත්තක නැවුම් එළවලු හා පළතුරු තියෙන්න ඕනේ සාමාන්‍ය නඩත්තු කරනවා නම් ඒ කියන්නේ හිටවනවා නම්. හැබැයි ගෙවත්තක නඩත්තු කරනවා නම් පස සෝදා යන්න විදිහක් නැහැ. පස සෝදා යාම සිද්ධ වෙන්නේ right ඊළඟ ඉදුණු පසු එක ආකාරයකටත් පැසුණු පසු තවත් ආකාරයකටත් ගැට සමේ තවත් ආකාරයකටත් ආහාරයට ගන්නා දෙයකි. මොනවද මේ? ඉදුණහම මොනවද? වැල හෝ වරක. හරි පැහුණහම කොස් ගැට ආකාරය මොකද්ද? පොලොස්. පොලොස් තියෙනවා ඔන්න මුලින්ම. පොලොස් ඒක තමයි කොස් බවට පත් වෙන්නේ. ඒක ඉදුණහම වැල හෝ වරක. හරි. මොනවද එහෙනම් ආකාරය? කොස්. උත්තරය කොස්. right 52. මෙම උපකරණයෙන් අප ලබා ගන්නා ප්‍රයෝජනයකි. මේ මොකද්ද? දුරේක්ෂය. දුරේක්ෂයෙන් අපි ලබා ගන්නා ප්‍රයෝජනය මොකද්ද? ඈතින් පිහිටි වස්තුවක් වඩා විශාල කර බලා ගැනීම. ඒ කියන්නේ හඳ තියෙනවා ඈත. ඒ ඈත තියෙන හඳ විශාල කරලා බලා ගන්න ඕනේද? නෑ එහෙම බලන්න බෑ. හඳ කියන එක තවත් විශාල කරන්න බෑනේ. හඳ කියන්නේ විශාල වස්තුවක්. ඒකට දැන් අපිට කුඩාවට පේන්නේ ඒක ඈත තියෙන හඳ. දැන් ආයෙ තේරුම් ගන්න හඳ කියන්නේ විශාල ආකාශ වස්තුවක්. එතකොට ඒක තවත් ලොකු කරලා බලන්න ඕනේ නෑ. ඒ ප්‍රමාණයට වඩා ඒ ප්‍රමාණය බලාගත්තත් ඇති. නමුත් ඒ ප්‍රමාණයත් ඉතා විශාලයි. හැබැයි අපිට ප්‍රශ්නේ තියෙන කුඩාවට පේන්නේ මොකද්ද? ඒක ඈතින් පිහිටලා තියෙන්නේ. දැන් ගුවන් යානයක් ගන්නකො ගුවන් යානය අහසේ යනවා නම් කුඩයි. හැබැයි බිමට බාලා තියෙනකොට ඉතා විශාල ප්‍රමාණයේ වාහනයක් නේද? ගුවන් යානය. හරි. එතකොට ඒක අපිට තව ලොකු කරලා බලන්න අවශ්‍ය නැහැ. අපිට ඈත තියෙන එක ලං කරලා බලාගත්තා නම් ඇති. හරි. උත්තරය අංක 3. right. අපි යනවා 53ට. මිනිසා විසින් මෑතකදී නිපදවූ එන්නත කුමක්ද? මිනිසා මෑතකදී දැන් නිපද වූ එන්නත වර්තමානයේ ඒ කියන්නේ 2019 20 කාලේ නිපදවලා තියෙන එන්නත තමයි කොවිඩ් වෛරසය සඳහා වූ එන්නත. පිටගැස්ම ටෙටනස් ඒක ගොඩක් කල් නිපදවලා පෝලියෝත් ඒ වගේ පෝලියෝ දැන් ලංකාවෙන් බොහෝ දුරට තුරන් කරලා පෝලියෝ රෝගීන් අවුරුද්දකට එක්කෙනෙක් දෙන්නෙක් මං හිතන්නේ දැන් වාර්තා වෙන්නේ ඒ තරමටම අඩුයි. මොකද එන්නත කුඩා කාලයේදීම ලබා දෙන නිසා. හරි ඊළඟ ප්‍රශ්නය. ඔලින්ද පුවරුවේ එක වලකට දමන ඔලින්ද යට ගණන කීයද? ඒක ප්‍රශ්නයක්. කීයද? එක වලකට කීයක් දානවද? හරි ඔලින්ද පුවරුවේ එක වළඳකට එක වලකට දැන් අපි කලින් ඇහුවේ මොකද්ද? ඔලින්ද පුවරුවේ තියෙන වලවල් ගාන. වලවල් ගාන ඔක්කොම 14යි. එක වලකට දානවා 4ක්. එක වලකට 4ක් දානවා. හරි නේද? කො හරි ඈත උස්සන්? අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. දියර කිරි. දියර කිරි පිටි කිරි. දියර වශයෙන් ඒ කියන්නේ එළදෙන ඉන්නේ. එයාගෙන් අපි ගන්නවා දියර කිරි දියර විදිහට. එතකොට ගෙදෙට්ට එනකොට ඕවා දියර කිරි විදිහට නෙමෙයි බොහෝ විට එන්නේ පිටි බවට පත් කරලා පවුඩර් කරලා. එහෙනම් දියර කිරි පිටි කිරි බවට පත් කරන යාන්ත්‍රණයට කියනවා මොකද්ද? ඒකට අපි කියනවා විසිරි වියලීම කියලා.
හරි. විසිරි වියලීම. මොකක්ද ඒකෙදි කරන්නේ? දැන් අර ගන්න කිරි මැෂින් මගින් හරි කුඩා ඉතාමත් කුඩා බිඳිති හරි ස්ප්‍රේ කරනවා කුටි විශාල කුටීරවල ඒක ප්‍රෙෂර් කරලා තියෙන්නේ ඒ ප්‍රෙෂර් කරපු විශාල කුටීල තුර කුඩා බිඳිති විදිහට දැන් අර මීදුම වගේ වැටෙන්න සලස්වනවා. එහෙම සැලැස්සුවට පස්සේ ඒක ප්‍රෙෂර් කරලා තියෙන නිසා මොකද වෙන්නේ? පිටි බවටපත් වෙනවා. මම මේ කිව්වේ ඉතාමත් සරල තාක්ෂණය වඩා ලොකු විශාල තාක්ෂණයක් පාවිච්චි කරනවා. මම ඕගොල්ලන්ට තේරෙන විදිහට සරල කරලයි කිව්වේ. හරි. එතකොට මොකද්ද දියර කිරි පිටි කිරි බවට පත් කරන එකට කියනවා විසිරි වියලීම. එතකොට ඔන්න ලංකාවේ විසිරි වියලීමනේ එහෙම නැත්නම් පිටි බවට පත් කරන රාජ්‍ය ආයතනයක් තියෙනවා මිල්කෝ සමාගම. ඒක අර්ධ රාජ්‍ය ආයතනයක්. මිල්කෝ එහෙම නැත්නම් හයිලන්ඩ් සමාගම. ඒක මතක තියාගන්න. ඒක විතරක් මතක තියාගත්තා නම් ඇති. අනික් ඒවා ගොඩක් ඒවා ප්‍රයිවේට් කම්පැනි. ඒතකොට ඒව ගැන අපෙන් අහන්නේ නැහනේ. හරි. රයිට් මිල්කෝ සමාගම. හරි. 56 මෙම බීජය වටා කෙඳි පිහිටයි මේදය සහිතයි. ඔන්න බීජයක් තියෙනවා. ඒ බීජය වටේට කෙඳි තියෙනවලු. මදේ තමයි මේදේ පිහිටන්නේ. කවුද? මොකද්ද මේ? තලද? තල කෙඳි නෑනේ. එතකොට එඬරු වල මේදේ තිබ්බත් වටේට කෙඳි නෑ. ඇත්තරම පොඩි පොඩි උල් වගේ තමයි තියෙන්නේ එඬරු වල. හරි. එතකොට පොල් උත්තරේ පොල්. පොල් වල කෙඳි තියෙනවා. පොල් කොහු ගන්නෙ. එතකොට කෙඳි වලින් තමයි කොහු ගන්නෙ. ඇතුලේ පොල් මදේ තමයි මේදේ පිහිටන්නේ. එහෙම නැත්නම් තෙල්. එතකොට පොල් මදයෙන් අපි ගන්නවා මොනවද? පොල් තෙල්. මෙම පරිපතේ ඇති බල්බය දැල්වීමට AB සම්බන්ධ කළ යුතු ද්‍රව්‍ය වන්නේ මේ AB අතර මොනවද? ඊයම් කොලයක ඊයම් කොලයක් තිබ්බොත් මේ හරහා විදුලිය ගමන් කරනවා. ඇලුමිනියම් පටියක් තිබ්බොත් මේක හරහා විදුලිය ගමන් කරනවා. හැබැයි මේ දෙකම හරිනේ. මොන ඔහොම ආවනම් අපි හිතන්න ඕනේ මොකද්ද? මේ බලන්න මේකේ ඍණයි ධනයි මේ පැත්ත ඍණනේ මේ පැත්ත ධනයි. මේ අග්‍ර දෙකම බල්බ් එකේ එකම අග්‍රයට සවි වෙලා තියෙන්නේ. එහෙනම් මෙතෙන්ට මොනවා දැම්මත් හරියන්නේ නැහැ. හරි. බල්බිය දැල්වෙන්නේ නැහැ. දැන් මෙහෙම කරොත් එහෙනම් මොකද වෙන්නේ? මේ දෙක ෂෝට් වෙනවා. මේ පැත්ත මෙහෙම කළා වගේනේ. එහෙනම් මේ බැටරි කෑලි දෙක රත් වෙලා සමහරවිට පුපුරන්නත් පුළුවන්. රත් වෙලා බැටරිය බහිනවා ඉක්මනට. ගොඩාක් ඉක්මනට බහිනවා. අධික ලෙස රත් වෙනවා. ඒක බැටරියට හානි කරයි. බැටරිය පැය විනාඩි 5ක් ඇතුළත නරක වෙන්නත් ඉඩ තියෙනවා. ආයි භාවිතයට ගන්න බෑ ඒක. හරි. දිස්ත්‍රික්ක දෙකක් පමණක් ඇති පළාත් ඇතුළත් වන පිළිතුර. හරි දකුණට 3ක් තියෙනවා. මොනවද? ගාල්ල මාතර හම්බන්තොට. එහෙනම් ඒක වැරදිනේ. උතුරු මැද පළාත 2යි නැගෙනහිර පළාතට ගොඩක් තියෙනවා. එහෙනම් ඒකත් වැරදි. ඌව සහ සබරගමුව. ඌව සහ සබරගමුව වෙන්න බැරි ඒවා අයින් කරා නම් හරි. එතකොට ඌව සබරගමුවේ දිස්ත්‍රික්ක කීයක් තියෙනවද කියලා දැන ගැනීම සහ වෙන් වශයෙන් දැන ගැනීම මං හිතන්නේ අවශ්‍යයි කියලා. පාර්ශ්වේනීය ශිෂ්‍යත්ව විභාගයට ඉච්චර දුරට අපෙන් අහන්නේ නැහැ. ඒ වගේ දත්ත තොරතුරු අපිට අහන්නේ නැති වෙයි කියලා මම හිතනවා. හරි. 59 ප්‍රශ්නය. රූපයේ දැක්වෙන රතු පැහැති ජලය යෙදූ විනිවිද පෙනෙන භාජනයකට අයිස් කැටයක් දමනු ලැබේ. මිනිත්තු 10කින් පමණ බැලූ විට දක්නට නොලැබෙන නිරීක්ෂණය. දක්නට නොලැබෙන එක මොකක්ද කියලා යහන්නේ. හරි මේ විනිවිද පේන වීදුරුවක් කියලා හිතන්න. මේ වීදුරුවට දානවා රතු පැහැති ජලය. දාලා ඉවරලා අයිස් කැටයක් දානවා. අපි දන්නවා අයිස් කැටයක් දැම්මොත් 3න් 2ක් ගිලෙනවා 3න් 1ක් උඩ පාවෙනවා නේ. හරි. හරි. එතකොට මේකේ දක්නට නොලැබෙන රතු පැහැති ජල මට්ටම වැඩි වී ඇත. ඔව් ජල මට්ටම වැඩි වෙනවා. මොකද හේතුව මේ උඩ තියෙන 3න් 1 දිය වෙලා පල්ලෙහා. ඒ කියන්නේ මේකේ තියෙන රතු පැහැති ජලයත් එක්ක එකතු වෙනවා. ඒක වෙන්න පුළුවන්. එතකොට ජල මට්ටම වැඩි වෙලා. වීදුරු බඳුනේ පිටත රතු පැහැති ජල බිඳු තැම්පත් වීම. ඇතුළත තියෙන ජලය මේ වීදුරුව හරහා ගමන් කරලා බිඳිති ඔහොම තැම්පත් වෙනවා රතු පාට. නෑ ඒක වැරදි. එහෙම වෙන්නේ නෑ. අයිස් කැටේ දිය වී ඇත. ඔව් ඒක වෙන්න පුළුවන්. උත්තරේ අංක 2. බීදුරු බඳුනේ පිටත ජල බිඳු තැම්පත් වෙන්න පුළුවන්. හැබැයි ඒවා රතු පාට නොවේයි. ඇයි? රතු පාට නම් මේ ඇතුලේ තියෙන ජලය වෙන්න ඕනේ නෑ. බීදුරු හරහා ගමන් කරන්නේ පිටත වාතයේ තිබෙන ජල වාෂ්ප සිසිල් වෙලා
මේ වීදුරුවේ පිටත ධාරයේ බැඳෙනවා. ඒවා රතු පාට නෙමෙයි සාමාන්‍ය අවර්ණ ජල බිඳු. right. එතකොට එතන 30 අපි සම්පූර්ණ කරා. ඔන්න තියෙනවා රචනය. මිනිසාගේ පැවැත්මට ජලය ඉතාමත් වැදගත් වේ. අපට ප්‍රධාන වශයෙන් ජලය ලැබෙන්නේ වර්ෂාවෙනි. බොහෝ වෙලාවට වර්ෂාව ආශිර්වාදයක් වුවද වර්ෂාව වැඩි වූ විට ගම් වතුර තත්වයක් ඇති වේ. ගම් වතුර තත්වයකදී අප ඊතා පරිස්සමින් ක්‍රියා කළ යුතුය. ඇති වූ ගම් වතුර ආපදා තත්වයේදී මා ක්‍රියා කළ අන්දම යන තේමාව යටතේ වාක්‍ය 3ක් ලියන්න. right. ඔන්න ගම් වතුරක් දැන් ඇති වෙලා දැන් බැහැලා ගිහිල්ලා වෙන්නත් පුළුවන්. ඇති වෙලා ඉවරයි. එහෙනම් අපි මේක ලියන්න ඕනේ පළවෙනි කාරණය හොඳට මතක තියාගන්න අතීත කාලේ. වර්තමාන කාලයෙන් ලිව්වොත් වැරදි. අනාගත කාලයෙන් අපිට ලියන්න දෙන්නේ ශිෂ්‍යත්ව විභාගයේදී. හරි. එහෙනම් මේක ලියන්න ඕනේ පළවෙනි කතාව අතීත කාලේ. එතකොට මොනවද ලියන්න ඕනේ? ගම් වතුර තත්ත්වයක් යටතේදී ඔයා ක්‍රියා කළේ කොහොමද? ඔයා තට්ටු දෙකේ ගොඩ නැගිල්ලකට නැගලා සෆාන් මේ ටීවී එක දාගෙන ආතල් එකේ හිටියා වගේ අදහසකින් ලිව්වොත් බොහෝ විට වැරදි දාන්න ඉඩ තියෙනවා. ඔයා මොකද්ද කරන්න ඕනේ? ගම් වතුර තත්ත්වයක් යටතේදී ඔයා මොකද කරන්නේ? ඔයාට හැකි මට්ටමින් ගම් වතුර තත්වයකදී ඔයා වගකිය යුතු පුරවැසියෙක් විදියට කුඩා කෙනෙක් තමයි ක්‍රියා කරපු අන්දම ලියන්න ඕනේ. නිකන් ඔහේ ලියන්න එපා. අපිට මම ටීවී බැලුවා, සින්දු ඇහුවා, ඒ වගේ ඒවා YouTube බැලුවා, ඒ වගේ ඒවා ලිව්වට බොහෝ විට ලකුණු හම්බෙන්නේ නැහැ. ඔයා වගකීමෙන් යුක්ත දරුවෙක් විදිහට ඔයා මොනවද කරන්න ඕනේ කියලා ලියන්න. දැන් ඒක ඇත්තටම ඔයා කරා වෙන්න ඕනේ නැහැ. කවදාවත් වෙන්න ඕනේ නැහැ. මොකද හේතුව ගම් වතුරක් ඇති වෙන්නේ නැති පළාත්වල ඉන්න කට්ටිය ඉන්නවා. කවදාවත් ගම් වතුරක් ඇති වෙලා නැහැ. ඔයාගේ ගේ තියෙන කන්දක් උඩ කොහොමද ගම් වතුරක් ඇති වෙන්නේ? නේද? එතකොට ඔයා ක්‍රියා කළ අන්දම හිතින් මවාගෙන ලියන්න. හරි. එතකොට ඔයාට පුළුවන් ද ලියන්න මෙහෙම මම බෝට්ටුවක් අරගෙන ගම් වතුරේ ගිලිලා ඉන්න පුද්ගලයෝ ටික ගෙනල්ලා අපේ ගෙදරට ගෙනත් දැම්මා. එහෙම ලියන්න පුළුවන්ද? ඒව ලියලා හරියන්නේ නැහැ. ඔයා පහ ශ්‍රේණියේ දරුවෙක් ඔයාට කරන්න පුළුවන් දේවල් ලිව්වනම් හරි. ඔයාට ලියන්න පුළුවන් මෙහෙම. ගම් වතුර එනවා. ඉතින් මට කරන්න දෙයක් නැහැ. මට එළියට ගිහිල්ලා ඒවට උදව් කරන්නත් විදිහක් නැහැ. මට ලියන්න පුළුවන් ඕනනම් මොකද්ද? පාසලේ ගෙදර වැඩ කරන්න උත්සාහ කළා. එහෙම කමක් නැහැ. එහෙම නැත්නම් මෙහෙම ලියන්න. ඒවා නිර්මාණාත්මක දේවල්. ඔන්න ගෙදර පිටිපස්සේ තියෙනවා බලු කූඩුවක්. ඒකේ ඉන්නවා පැටියෙක්. මම මොකද කරන්නේ? පැටියාව ලෙහාගෙන ඇවිල්ලා මගේ ගෙදර ආරක්ෂිත ස්ථානයක මොකද කළේ? ඉන්න සැලැස්සුවා. එහෙම ලියන්න පුළුවන්. පැහැදිලිද? අන්න ඒ වගේ ඒවා ලියන්න වාක්‍ය 3ක් විදිහට. තේරුණාද? හරි. එහෙම නැත්නම් උඩ තට්ටුවට ගියා. දැන් හිතන්න පුළුවන් මේ හැමෝටම තට්ටු දෙකේ ගෙවල් තියනවාද කියලා. එහෙම අවශ්‍ය නැහැ. ඔයාගේ ගේ තට්ටු දෙකේ වෙන්න ඕනේ නැහැ. ගෙයක් නැති වුණත් ගැටලුවක් නැහැ. තට්ටු දෙකේ ගෙයක් කියලා හිතලා ලියන්න. ඔයා උඩ තට්ටුවට ගියා. පල්ලෙහා තියෙන බඩු බාහිර ආදිය උඩ තට්ටුවට ඇද්දා. අම්මා තාත්තා ඇද්දා. මමත් උදව් වුණා. එහෙම ලියන්න. ගම් වතුර බැස ගියාට පස්සේ වෙන දේවලුත් ඕනනම් එක වාක්‍යයක ලියන්න පුළුවන්. හරි? right. ඔය විදිහට ලියන්න. ඉතින් මට රචනය විතරක් බලන්න බෑ. නමුත් මම ෆිසිකල් ක්ලාසස් වල භෞතික පන්ති වල හැමෝගෙම මේ විදිහට රචනාව මම හැමෝගෙම බලලා ලකුණු දානවා. ඊට පස්සේ එයාගේ රචනාව හදලා දෙනවා. හරි වැරදි හදලා දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ මම ඊළඟ දවසේ ආදර්ශ රචනාවකුත් දෙනවා. මෙන්න මේ විදිහට මේ රචනාව ලියන්න ඕනේ කියලා මගේ රචනාවක්. ඒතර මගේ රචනාවක් කියලා කියන්නේ මමම ලියන එකක් නෙමෙයි. පන්තිය ලියපු හොඳම ළමයි කීප දෙනෙක්ගේ 6න් 6 ගත්තු ළමයි ඉන්නවා. ඒ අයගේ රචනා ටික අරගෙන ඒක තවත් වැඩි දියුණු කළා මම බෝඩ් එකේ දානවා. එතකොට පහ ශ්‍රේණියේ දරුවෙක්ගේ රචනයක් තමයි බෝඩ් එකේ දාන්නේ. ඒක දාලා ඉවරලා ඒගොල්ලෝ ඒක සටහන් කර ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ෆිසිකල් පන්තියන අය Taman තනියම රචනෙ ලියනවා. ඊට පස්සේ ඒක මට දීලා කරෙක්ට් කර ගන්නවා. එතකොට Taman ලියපු රචනයේ අඩුපාඩු හදා ගන්නවා. ඊට පස්සේ ආදර්ශ රචනයකුත් එයා ලියනවා. ලකුණු අඩුවයට මම තව දෙයක් කියනවා. මොකද්ද? එයා ලියපු රචනයේ අඩුපාඩුත් බලලා මම දීපු ආදර්ශ රචනෙත් බලලා ඔයා තව හොඳ රචනයක් ලියන්න. ඒකත් බලලා දෙනවා. එතකොට එකම රචනය 3 පාරක් ලියවෙනවා. ඉතින් එහෙම ලිව්වහම ඕනෑම රචනයකට තමන්
තනියම ලිවීමේ හැකියාව ලබා ගන්න පුළුවන්. හරි. ඔන්න රචනය ගැන ඔන්න මගේ විස්තරය ඔන්න ඔය විදිහටයි වෙන්නේ. හරි. එහෙමනම් ඔන්න එතන ප්‍රශ්න 60 ඒ ටික ඉවරයි. අපිට තියෙනවා ගණිතය දෙකපත්‍රයේ ගණිතයේ කොටස සාකච්ඡා කරන්න. එහෙනම් අපි විනාඩි 10ක බ්‍රේක් එකක් අරගෙන නැවත එකතු වෙමු සාකච්ඡාව සමග.
හරි. රයිට් ගණිතයේ කොටසටයි අපි දැන් යොමු වෙන්නේ. ගණිතයේ කොටසේ උත්තර ටික සාකච්ඡා කරන්න. එතකොට ගණිතයේ කොටස එච්චර අමාරු නෑ. නමුත් ලකුණු දෙක ගානේ ලැබෙන නිසා තීරණාත්මකයි. මොකද එකක් වැරදුනොත් ලකුණු දෙකක් අඩු වෙනවා. දැන් සිංහල කොටස එකක් වැරදුනොත් එක ප්‍රශ්නයක් වැරදුනොත් ලකුණු එකයි අඩු වෙන්නේ. නමුත් ගණිතයේ කොටසේ ලකුණු දෙකක්ම අඩු වෙනවා. ඒ නිසා අවධානයෙන් වැඩේ කරන්න ඕනේ ලේසි වුණා. හරි? රයිට්. පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පහත සඳහන් ඉලක්කම් සියල්ල යොදාගෙන සෑදිය හැකි ඉලක්කම් තුනකින් යුතු එකිනෙකට වෙනස් සංඛ්‍යා ගණන සෑදිය හැකි එකිනෙකට වෙනස් සංඛ්‍යා ගණන කීයද? රයිට්. අපි ඕක ගමු මෙහෙම 824 හරි. 8 මුලට දාලා ගමුකෝ නෑ. අපි ආරෝහණ පිළිවෙලට ලියා ගමු. එතකොට ඒක ලේසි පැටලෙන්නෙත් නෑනේ. 2 4 8 ඉලක්කම් 3යි තියෙන්නේ. මේවට කෙටි ක්‍රම නම් දැන් පාවිච්චි කරන්න එපා. මේවට ඕන තරම් ඔයගලන්ට කෙටි ක්‍රම දීලා ඇති. නමුත් ඕවට හුරු වෙන්න එපා. ඒවා තේරුම් ගන්න. එතකොට ඒවා කටපාඩම් කරලා උත්තර ලියන්න උත්සාහ කරන්න එපා. අපි මේක ලියලා උත්සාහ කරමු. 248 පළවෙනි එක. ඊළඟ එක මොකද කරන්නේ? අග ඉලක්කම් දෙක මාරු කරනවා. 284. එතකොට මුලට දෙක යොදපු සංඛ්‍යා දෙකක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි මුලට යොදනවා 4 428 482. එතකොට අග ඉලක්කම් දෙක මාරු කරනවා. එතකොට එතන 2යි. හරි 4 යොදපු 2යි. ඊළඟට 8 යොදනවා 824 842. එහෙනම් මුලට 8 යොදපු සංඛ්‍යා දෙකයි. එහෙනම් ඔක්කොම තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. 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 උත්තරේ 6යි. හරි. අපි යනවා ඊළඟ එකට. 7284 මෙම සංඛ්‍යාවේ යටින් ඉරි ඇඳී ඇති ඉලක්කම අයත් ස්ථානය ලියන්න. ස්ථානය මොකක්ද? දෙක මෙන්න මේක යටින් ඉරි ඇඳලා තියෙන්නේ. මේ ස්ථානය තමයි සිය ස්ථානය. හරි. ගණිතයේදී අක්ෂර වින්‍යාසය බලන්නේ නැත. නමුත් අපි ලියන්න පුරුදු වෙන්න ඕනේ හරි නිවැරදි ආකාරයට. ඊළඟ එක මෙම රූපයෙන් 4න් 3ක් අඳුරු කිරීමට මෙම රූපයෙන් 4න් 3ක් අඳුරු කිරීමට තව ත්‍රිකෝණ කීයක් අඳුරු කළ යුතුද? 4න් 3ක් කියලා කියන්නේ 1යි 2යි 3යි 4ක් තියෙනවා. එහෙනම් 4න් 3ක් අඳුරු කරන්න තව දෙකක් අඳුරු කරන්න ඕන. එතකොට මෙහෙම ලියලා තිබුණොත් වැරදි දාන්න ඉඩ තියෙනවා. මොකද අඳුරු කරන්න කියලා නැහැ. ඒ නිසා ඔයා අඳුරු කරන්න එපා. අඳුරු කරලා දක්වන්න එපා. කරන්න ඕනේ කියපු දේවල් පමණයි. ඒ නිසා අඳුරු කරලා තියන්න එපා. right ඊළඟ ප්‍රශ්නය 3යි කිලෝග්‍රෑම් 750යි ග්‍රෑම් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 750කින් ග්‍රෑම් 750 බැගින් කුඩා පැකට් කීයක් සෑදිය හැකිද? දැන් ගොඩක් අය මොකද කරන්නේ මේක මේ විදිහට බෙදන්න උත්සාහ කරනවා 3750 බෙදන්න හදනවා 750න්. හරි මොකද කරන්නේ බිඳුවට බිඳුව කපලා 75න් බෙදන්න හදනවා මේක. ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ. මොකද හේතුව මේකට නම් අපි ඔන්න මොලේ පාවිච්චි කරා නම් ක්‍රමයක් හදාගන්න පුළුවන්.
මේ බලන්න 750 ඒවා 750ට එකයිනේ 3යි කිලෝග්‍රෑම් 750යි ග්‍රෑම්. එතකොට මේ 750ට එකක් තියෙනවා. එතකොට එකක් තියෙනවා. එතකොට ඉතුරු වෙන්නේ අපිට 3යි කිලෝග්‍රෑම්. 1 කිලෝග්‍රෑම් එතකොට අපි දන්නවා 750 ඒවා දෙකක් තමයි 1500 වෙන්නේ. 1500 ඒවා දෙකක් 3000යි. එහෙනම් කිලෝග්‍රෑම් 3ට 750 ඒවා 4යි. එහෙනම් 750 ඒවා 4ක් 3000යි. 4 වරක් 5 20යි 4 වරක් 20යි දෙකක් ඉතුරුයි 4ක් 4 28යි 3000යි. එහෙනම් මෙතෙන්ට 4යි. 4යි මේකයි 5යි. එහෙනම් පැකට් 5යි. පැකට් 5යි. right අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නය අන්නාසි ගෙඩියක් මිලදී ගැනීමට රුපියල් 500ක් ලබා දෙන ලදී. ඉතුරු ලෙස රුපියල් 100 නෝට්ටු එකක් සහ රුපියල් 20 නෝට්ටු දෙකක් ලබා දෙන ලදී. අන්නාසි ගෙඩි දෙකක මිල කොපමණද? ඉතුරු ලෙස ලබා දීලා තියෙනවා 100 නෝට්ටු මේ බලන්න 100 නෝට්ටු එකක් රුපියල් 100ක් රුපියල් 20 නෝට්ටු දෙකක් රුපියල් 40ක්. එහෙනම් ඉතුරු ලෙස ලබා දීලා තියෙනවා රුපියල් 140ක්. කීයක් දුන්නහමද 140ක් ලබා දීලා තියෙන්නේ? රුපියල් 500ක් දුන්නහම 140ක් ඉතුරු දීලා තියෙනවා කියලා කියන්නේ අන්නාසි ගෙඩියක මිල 4න් එකක් 360යි. අන්නාසි ගෙඩියක් 360යි. හරි. ඒ වගේ ගෙඩි දෙකක් 362න් ගුණ කරන්න බිංදුවයි 6 වරක් 3 වරක් 2 6යි 720යි. රුපියල් කියලාම ලියන්න රුපියල් 720යි. මේ විදිහට ලියන්න උත්සාහ කරන්න. රු යන්න තිතක් දාලා ලියන්න එපා. රු යන්න තිතක් දාලා ලියන්න එපා. විදේශීය රටක කිසියම් නගර අතර දුර පිළිබඳ සටහනක් මෙහි දැක්වේ. ඒ ඇසුරෙන් පිළිතුරු සපයන ප්‍රශ්නාංක 20. 1. ඒහි සිට B හරහා C දක්වා දුර කොපමණද? ඒහි සිට මේ බලන්න ඒහි සිට B හරහා C දක්වා. ඒහි සිට B හරහා C දක්වා. එතකොට එකතු කරන්න ඕනේ 3යි කිලෝමීටර් මීටර් 350යි 2යි 400යි එකතු කරන්න ඕනේ. මේ ටික එකතු කරමු 50යි 7යි 3යි 2යි 5යි 5යි 750යි 5යි කිලෝමීටර් 750යි මීටර්. එහෙම නැත්නම් 5750යි මීටර්. ඒකකයේ අවශ්‍යයි ආකාර දෙකකින් ලියන්න පුළුවන් 5යි 750යි. ඊළඟ එක ඒහි සිට ED හරහා C දක්වා දුර කිලෝමීටර් 6යි 670යි මීටර් වේ. E සහ D අතර දුර. ආයි බලමු. ඒහි සිට ඔන්න ඔතන A පටන් ගත්තා. ඒහි සිට ED හරහා C ED හරහා සිට අනිත් පැත්තටනේ. ඒහි සිට ED හරහා C දක්වා දුර 6යි 670යි. ඔය රතු පාටින් ලකුණු කරලා තියෙන එකේ දුර 6යි 670යි. 6යි 670යි. කිලෝමීටර් මීටර් කිලෝමීටර්. එතකොට මෙතන ඉඳලා මෙන්න මේ දුර 3570යි. එතකොට මේ දුර 1250යි. ඒ දෙක එකතු කරමු. එකතු කරලා 6යි 670න් ඒ උත්තරේ අඩු කරන්න ඕන. 4820ක් එනවා.
එතකොට 4820ක් එනවා. අපි මේකෙන් 4820ක් අඩු කරමු. හරි. 4820ක් අඩු කළාම 5යි 8යි 6න් 4ක් 2යි. 2යි 850යිද එන්නේ. 2යි 850යි එන්නේ. හරිද? හරිද බලන්න අත උස්සන්න බාන්න හරියයි. මේක ආපු අය අත උස්සන්න බාන්න. රයිට් නැවතත් බලමු. 3570ට 70න් 70ට එකතු කරනවා 1250ක්. එතකොට එනවා 4820ක්. මෙතන එකතු කරන්න ඕන. 4820ක් එනවා. එතකොට 6යි 670න් අඩු කරන්න ඕනේ 4820ක්. එතකොට අඩු කරාම 1850යි නේද? මෙතන 1850යි. 1850යි කිලෝමීටර් 1යි 850යි මීටර්. එහෙම නැත්නම් 1850යි මීටර්. මේ උත්තරය ආවද? හරි. මේ උත්තරය ආවනම් හරි. දැන් මම නැවත කියලා දෙන්නම් මේ බලන්න. A වල ඉඳලා මෙන්න මේ මම රතු පාටින් ලකුණු කරන මෙන්න මේකේ දුර කීයද? මේ රතු පාටින් ලකුණු කරලා තියෙන එකේ දුර කිලෝමීටර් 6යි 670යි. හරි නේද? එතකොට ඒකේ අපි දන්නවා A වල ඉඳලා E වලට දුර මේ දුඹුරු පාට කොටස දන්නවා. C වල ඉඳලා D වලට දක්වා දුර දන්නවා. එතකොට අපි දන්නේ නැත්තේ මෙන්න මෙතන රතු පාටෙන් ලකුණු කරලා තියෙන E සහ D E වල ඉඳලා D දක්වා දුර. දැන් මොකද කරන්න ඕනේ? මුළු දුරෙන් මෙන්න මේ මුළු දුර තියෙනවනේ A E D C මුළු දුර ඒකෙන් අඩු කරන්න ඕනේ 3570කුයි 1250කුයි. මම මොකද කරේ? 3570යි 1250 එකතු කළා 4820ක් ආවා. එහෙනම් මුළු දුර 6670න් අපි අඩු කරනවා ඒ එකතුවට ආපු දුර 4යි 820ක් නැත්නම් 4820ක්. ඒක අඩු කළාම එනවා කිලෝමීටර් 1යි මීටර් 850ක්. හරි. මෙම රූපයේ ඇතුළත ඇති ඍජු කෝණ ගණන කීයද? මේ ඇතුළත තියෙන ඍජු කෝණ ගණන. හොඳට බලන්න දැන් මේක ඍජු කෝණයක් නෙමෙයි. මේක ඍජු කෝණයක් නෙමෙයි. මෙතනත් ඍජු කෝණයක් නෙමෙයි. මෙතනත් නෙමෙයි. ඔන්න ඍජු කෝණ මේ තියෙන්නේ. අපි දන්නවා මෙන්න මේ මුළු ඍජු කෝණ කියලා. මොන මුළුද? මේ දැන් ස්මාර්ට් බෝඩ් එකේ නම් මෙන්න මේ මුල්ල ඍජු කෝණයක්. හරි පොතකත් ඒ වගේ ඍජු කෝණ තියෙනවා. එතකොට මෙතන දැන් අපිට හතරක් නම් පේන්න තියෙනවා. ඊට පස්සේ බලන්න මේක ඍජු කෝණයක්ද නැද්ද කියලා. කොහොමද ඒක බලන්නේ? රූලක් තියලා බලන්න. අපිට කෝණමානයක් නෑ අපි විභාගයට අරන් යන්නේ ශිෂ්‍යත්ව විභාගයට හරියටම මනින්න. නමුත් අපිට මෙතනට කෝදුව තියලා හරි අලුත් කෝදුවක් වෙන්න ඕනේ. ඔන්න ඔහොම කෝදුව තියලා බලන්න මේක මුල්ල ඍජු කෝණයක්ද කියලා. හරි. එතකොට මේ මුල්ල ඍජු කෝණයක් බව පේනවා. එතකොට අපිට දැනට 4යි ඒකයි 5යි. උත්තරේ 5යි. ඇතුළත තියෙන ඒවායි අහන්නේ. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට ප්‍රශ්නාංක 21ට අපි අවධානය යොමු කරනවා. 21 හරි 22. පැය 4ක කාලය තුල මිනිත්තු කටුව කොපමණ වාර වට ගණනක් ගමන් කරයිද? හරි. පැය 4කට මිනිත්තු කටුව කොච්චරක් යනවද? එක පැයකට කොච්චරයිද? පැයකට මිනිත්තු 60යි නේද? එහෙනම් මිනිත්තු කටුව 60 වාරයක් යනවා එක පැයකට. හරි. එතකොට ඒ වගේ පැය 4ක් කියන්නේ පැය 4කට ඒ වගේ ඒවා 4 ගුණයක්. 240යි උත්තරේ. 240යි උත්තරේ. කොබාන් හරි අය? හරි ඇත්තෝ අත උස්සන්. හරි. ගොඩක් අය ඉන්නවා. හරි. හොඳයි. හරි. හීපත් වලින් නිරූපිත සංඛ්‍යාව ගණක රාමුවේ ඇඳ දක්වන්න. ඊළඟ ප්‍රශ්නය.
කීපත් වලින් තියෙන්නේ මොකද්ද? 8309. 8309. 8309. හරි. ඔන්න 8ක් යන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. රයිට් මීට වඩා ලොකු කරන්න ඕන. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 8309. හරිද මේක? 8309 මේක හරිද? හරිද මේක? මේක හරිද වැරදිද? හරිනම් පිට් එකක් දාන්න මෙහෙම. හරිනම් මෙහෙම පිට් එකක් දාන්න, වැරදි නම් මෙහෙම. වැරදිද? වැරදි. මේක වැරදි. මොකද හේතුව මේ ගණක අඳුරු කරන්න ඕනේ. මම මේක කලිනුත් කිව්වා. පැන්සලෙන්ම මේ ටික අඳුරු කරලා තියන්න ඕන. නැත්තම් වැරදි. ඉතින් පොඩ්ඩක් ඉවසීමෙන් කරන්න ඕනේ මේක හරියට අඳුරු කරන්න. මේ ගණක ඔක්කොම එක හා සමාන වෙන්න අඳින්න. එතකොට මෙතන 9ක් වෙනකොට වෙන දාන්න බැරි වෙන්න අඳින්න. 9යිනේ උපරිම දාන්න පුළුවන්. හරි. මේ විදිහට තිබුණොත් නිවැරදි. ඊළඟ එක 24 කුඩා භාජනයේ ධාරිතාවය 750යි මිලි මොකද්ද? කෝ? හරි. මේ තියෙන කුඩා භාජනයේ ධාරිතාව 750 මිලිලීටර් වේ. කුඩා භාජනයේ 750 මිලිලීටර්. මින් 8 වතාවක් පුරවා වෙනත් බඳුනකට දමනු ලැබේ. විශාල බඳුනේ ඉතිරි වන ප්‍රමාණය. හරි. ඒ කියන්නේ මේ 750න් මේකේ තියෙන ජල ප්‍රමාණය 750 ඒවා 8 වතාවක් දැම්මහම ඉවත් කළාම ඉතිරි වෙන ජල ප්‍රමාණයයි අහන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ 750 ඒවා 8ක් කොච්චරද කියලා. 8 වරක් 0.0යි 8 වරක් 5 40යි 4ක් ඉතුරුයි. 8 වරක් 7 56යි 56යි 4යි 60යි. ලීටර් 6ක් 6000ක් කියන්නේ මිලිලීටර්නේ. එහෙනම් ලීටර් 6ක් තමයි මිලිලීටර් 750 ඒවා 8ක් කියන්නේ. 6යි ලීටර්. දැන් මුළු ප්‍රමාණය මුළු දියර ප්‍රමාණය 10යි. 10න් 6ක් කියන්නේ 4යි ලීටර්. එහෙනම් ලීටර් වලින් ගත්තොත් 4ක් උත්තරය. නැත්නම් මිලිලීටර් වලින් 4000ක්. ඔය දෙකෙන් ඕනෑම එකක් හරි. දෙකෙන් ඕනෑම එකක් හරි. හරි 25 වෙනි ප්‍රශ්නය. සිලින්ඩරයක් නිර්මාණය කිරීමට ඍජුකෝණාශ්‍ර කාඩ්බෝඩ් කැබැල්ලක් සහ කාඩ්බෝඩ් කැබලි අවශ්‍ය වේ. ඉහතින් දැක්වෙන ප්‍රකාශයේ හිස්තැන් පුරවන්න. හරි. සිලින්ඩරයක් නිර්මාණය කිරීමට ඍජුකෝණාශ්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලක් සහ හරි මේ තියෙන සිලින්ඩරයක් මේක නිර්මාණය කරන්න මේ තියෙන තල පෘෂ්ඨ දෙකයි එන ඍජුකෝණාශ්‍රාකාර කැබැල්ලක් තමයි මේ වක්‍ර පෘෂ්ඨයට අවශ්‍ය වෙන්නේ. ඒතර වක්‍ර පෘෂ්ඨයට ඍජුකෝණාශ්‍රාකාර කැබලි එකයි. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. උඩ තියෙනවා වෘත්තාකාර කැබැල්ලක් යටත් ඒ වගේම වෘත්තාකාර කැබැල්ලක් සහ වෘත්තාකාර කාඩ්බෝඩ් කැබලි දෙකක්. මේ විදිහට නිවැරදි වෙන්න ඕන. හරි 26 වෙනි ප්‍රශ්නයටයි අපි අවධානය යොමු කරන්නේ. දැන් බලන්න දෙවෙනි ප්‍රශ්න පත්‍රයේත් හිතලා ලියන්න කොච්චර ප්‍රශ්න තියෙනවද කියලා. හරි මේවා අලුත් ප්‍රශ්න. දැන් මේවා මං හිතන විදිහට ඕගොල්ලෝ මෙතෙක් සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍රවල
තිබ්බේ නැති ප්‍රශ්න වෙන්න ඕනේ ගොඩක් වෙලාවට. මේ අලුත් ප්‍රශ්න අලුත් කිව්වට ඉතින් අලුතෙන්ම හදන්න බෑ. තියෙන සම්මතයේ ඇතුළත හදන්න ඕනේ. නමුත් මේවා ටිකක් හිතලා හදපු ප්‍රශ්න බව ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේ වගේ ඒවට තමයි පැටි ඔයගොල්ලෝ උත්තර ලියන්න ඕනේ දැන් මේ වෙලාවේ. නැත්තම් හැමදාම හදන එකතු කිරීම අඩු කිරීම පෑනක මිල මෙච්චරයි පැන්සලක මෙච්චරයි ඔහොම ඒවා හදලා නම් වැඩක් නැහැ. හරි අපි යනවා අංක 26 ප්‍රශ්නයට. කර්මාන්ත ශාලාවක දින 3කදී මසා නිම කළ ඇඳුම් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත දැක්වී අවසාන කොටුව සම්පූර්ණ කරන්න. හරි. එහෙනම් දින 3කදී එකතුව කියලා අහනවා. මේ තියෙන දින 3කදී. එතකොට අපිට එකතු කරන්න වෙන්නේ මේක කටු වැඩ කොලයට අරන් එකතු කළත් කමක් නැහැ. 385යි 1245යි. දැන් ඔයාට 3ක් එකට එකතු කරන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණොත් දෙක දෙක එකතු කරලා ගන්න. හරි. මේ ටික එකතු කරන්න තියෙන්නේ. නමුත් බලන්න මේක එකතු කරන්න පහසු ගාණක් තමයි මන් දීලා තියෙන්නේ. මේ 8යි 5යි එකතු කරලා එකට 5 එකතු කරනවට වඩා අපිට ලේසි මේ බලන්න 5යි 5යි කෙලින්ම 10යිනේ. 5යි 5යි 10යි 8යි 18යි යට දැම්ම එකක් ඉතුරුයි. ආයි බලන්න මේ යට ඉඳලා එකතු කරන්න ලේසි. 6යි 4යි 10යි 10යි 8යි 18යි 1යි 19න් 9 දැම්ම එකක් ඉතුරුයි. මේ බලන්න මෙතනත් පුළුවන් 2යි 2යි 4යි 4යි 3යි 7යි 1යි 8යි 3යි 1යි 4යි 4898යි. හා. එතකොට දෙපාර ලියන්න අවශ්‍ය වෙන්නේත් නෑ. හරියට ඒ කියන්නේ පූර්ණ විදිහට එකතු වෙන සංඛ්‍යා වලින් අපිට මේ උත්තරේ ගන්න පුළුවන්. 27 ප්‍රශ්නයට උත්තරය 27 කොටස් දෙකක් තියෙනවා මේ බලන්න. නගර කිහිපයක් අතර දුර පිළිබඳ සටහනක් පහතින් දැක්වේ. ඒ ඇසුරෙන් පිළිතුරු ලියන්න. දුර කිලෝමීටර් වලින් දක්වා ඇතලු රූප සටහන නම් මේකේ නෑ නේද? හරි ගැටලුවක් නෑ. රූප සටහන අවශ්‍ය වෙන්නේ නෑ. මම ඔගොල්ලෝ ගාව රූප සටහන තියෙනවනේ. හරි. D නගරයේ සිට C නගරයට දුර කොපමණද? D නගරයේ සිට C නගරයට දුර කොපමණද? රයිට් මම මේක පේපර් එකේ ගන්න උත්සාහයක් දරන්නම්. මේ බලමු.
හරි A B C D E මෙතන 94යි කියලා දීලා තියෙනවා. මෙතන 68යි කියලා දීලා තියෙනවා. මෙතන 84යි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන 288යි කියලා දීලා තියෙනවා. හරි. ওই ටික තියෙනවා නම් ප්‍රමාණවත්. හරි. මේ 84යිනේ. හරි. අපෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නේ D නගරයේ සිට C නගරයට. D වල ඉඳලා මේ බලන්න. හරි. D වල ඉඳලා C නගරයට. මේ තියෙන D වල ඉඳලා C නගරය. මෙන්න මෙතන උත්තරේයි අපෙන් අහන්නේ. හරි. ඒක ගන්න ලේසි කොහොමද? මේ බලන්න E වල ඉඳලා A දක්වා දුර 288යි. එහෙනම් 288 හැදෙන්නේ කොහොමද? මේ බලන්න 288 හැදෙන විදිහ 94 ඒ කියන්නේ E වල ඉඳලා D දක්වා 94යි D වල ඉඳලා C දක්වා අපි දන්නේ නැත C වල ඉඳලා B දක්වා 68යි B වල ඉඳලා A දක්වා 84යි මේ ටික එකතු වුණාම තමයි හැදෙන්නේ 288 නේ. හරි මේ ටික එකතු වුණාම 288ක් හැදෙනවා. එතකොට අපි දන්නේ නැති එක හොයාගන්න පුළුවන් කොහොමද මේ තුන එකට එකතු කරන්න 4යි 4යි 8යි 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 16න් 6 දැම්ම එකක් ඉතුරුයි 9යි 8යි 17යි 17යි 17ක් එනවා 17ට අපි එකතු කරන්න ඕනේ 7ක් නේද හරි එතකොට 24යි 246ක් එනවා එතකොට 246ක් එනවා මෙන්න මේ ටිකේ එකතුව එතකොට 288න් 246ක් අඩු කරා නම් 6යි. හරි. 2යි 2යි 22යි. හරි 22යි කිලෝමීටර්. 22යි කිලෝමීටර්. අපි නැවත වතාවක් හදලා මේකේ උත්තරේ තහවුරු කරගන්නත් පුළුවන්. හරි නැවත වතාවක් හැදුවා නම් මේ උත්තරේ තහවුරු කරගන්න පුළුවන්. දැන් මේ වගේ ෂුවර් නැති ගණන් වලදී අපි කරන්න ඕනේ නැවත වතාවක් හදන්න. 84 එකතු කිරීම 68 එකතු කිරීම 94 සමානයි 246යි. හරි 246ක් එනවා. හරි. ඒකෙන් ඒක අඩු කරන්න ඕන කීයෙන්ද අඩු කරන්න ඕනේ 288න් ඒ ගාන අඩු කරා නම් හරි 42යි. හරි 42ක් උත්තරේ එන්න ඕන. 22යි නෙමෙයි 42යි නේ. මෙන්න මෙතන වැරදීමක් වෙලා තියෙනවා. 22යි නෙමෙයි 42යි. right කලින් එකට යනවා. නිවැරදි කරමු 42යි. දැන් ඕවගේ ෂුවර් නැති ගණන් තියෙන්න පුළුවන්. ඒක දෙවෙනි පාරට හදන්න. දැන් මම උනත් දෙවෙනි පාරට හදලා තමයි මේකට උත්තරේ ගත්තේ. හරි. ඊළඟට ප්‍රශ්නාර්ථ යන ස්ථානයේ ආයත දුර කොපමණද? ප්‍රශ්නාර්ථය තියෙන තැනට දුර. මොකද්ද ප්‍රශ්නාර්ථයේ තියෙන මෙතනනේ. මෙන්න මෙතන. මෙන්න මෙතන දුර. හරි දැන් මෙතන අපි දන්නවා කීයද උත්තරේ 42යි. හරි ප්‍රශ්නාර්ථයේ තියෙන තැනට දුර. ඒ කියන්නේ D වල ඉඳලා A දක්වා. DA මෙන්න මේ දෙක අතර දුර. හරි D වල ඉඳලා C වලට ගියා 42යි 68යි 84යි එකතු කරන්නනේ. 84යි එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බලන්න 288න් 94ක් අඩු කළත් ඔය උත්තරේම එනවා. මේ ටික එකතු කළත් ඔය උත්තරේම එන්න ඕන. හරි. මේ ටික එකතු කළත් ඔය උත්තරේම එන්න ඕනේ. හරි. බෝඩ් එක බලන්න මම දැන් තමයි බෝඩ් එක දැම්මේ. හරි. එතකොට මේ ටික එකතු කළත් උත්තරේම එන්න ඕන. එතකොට 42 එකතු කිරීම 68 එකතු කිරීම 84 සමානයි 194යි. හරි. යට ආකාරයේ බලමු 288 අඩු කිරීම 94 ඒත් 194යි. එහෙනම් උත්තරය ආකාර දෙකෙන්ම එකම උත්තරේ 194යි කිලෝමීටර්. හරි. ඔන්න අමාරු ගාණක් නේද?
අමාරු ගාණක් සහ අපි හිතන්නේ නැති මට්ටමේ ගාණක්. හරි. එතකොට 1 2 ඉවරයි 27. 28ට යනවා අපි. ක්‍රිකට් තරගයකදී මුල් පන්දු ඕවර 10 සඳහා කණ්ඩායමක් ලබාගත් ලකුණු පිළිබඳ සටහනක් පහතින් දැක්වේ. ඒ ඇසුරෙන් පිළිතුරු සපයන්න. රයිට්. ඒකෙත් ප්‍රස්ථාරයක් තියෙනවා. ප්‍රස්ථාරය මෙතන අපිට ඇවිත් නැහැ. හරි. රයිට්. ස්ලයිඩ් එකේ නැහැ. ඔයාගේ පේපර් එකේ තියෙනවා. නිසා ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. හරි. රයිට්. මම ස්ලයිඩ් එකේ නැති වුණත් ඔන්න ස්ක්‍රීන් එකෙන් දාලා තියෙනවා. නැවත බලමු. ක්‍රිකට් තරගයකදී මුල් පන්දු ඕවර 10 සඳහා කණ්ඩායම් ලබාගත් ලකුණු පිළිබඳ සටහනක් පහතින් දැක්වේ. ඒ ඇසුරින් පිළිතුරු සපයන්න. 28 පන්දු ඕවර් 5 අවසානයේදී එම කණ්ඩායමේ ලකුණු ගණන කීයද? හරි. පන්දු ඕවර 5 අවසානයේදී ලකුණු ගණන කීයද? හරි. පන්දු ඕවර 5 අවසානයේදී ලකුණු 16යි. හරි. හරි. 16යි. ඒක කොහොමද වෙන්නේ මේ බලන්න මෙන්න මෙතනින් අපිට තෝරගන්න පුළුවන් මේ බලන්න මොන හොඳට බලන්න පළවෙනි පන්දු ඕවරේදී ලකුණු 2යි දෙවනි පන්දු ඕවරේදී ලකුණු 6යි තුන්වෙනි පන්දු ඕවරේ අවසානයේදීත් ලකුණු 6මයි ඇයි එහෙනම් තුන්වෙනි පන්දු ඕවරේදී ලකුණු ගහලා නැහැ ඔය හරි ගහලා නැහැ ලකුණු ගහන්න හම්බෙලා නැහැ ඊට පස්සේ පස්වෙනි පන්දු ඕවරේදී ලකුණු 8යි හතරවෙනි පන්දුවරේදී ලකුණු 8යි පස්වෙනි පන්දුවරේදී ලකුණු 16යි. එන්නේ ලකුණු වැඩි වෙලා. හරි. ලකුණු ලබා නොගත් පන්දුවරය. ඒ කියන්නේ මොකද්ද? පළවෙනි පන්දුවරය, දෙවනි පන්දුවරය, තුන්වෙනි පන්දුවරය ලකුණු ඒ ගානමයි. කියන්නේ ලකුණු 6යි. දෙකේදීත් 6යි, තුනේදීත් 6යි. එහෙනම් ලකුණු ගහලා නැත්තේ තුන්වෙනි පන්දුවරේදී. එහෙනම් ලකුණු ලබා නොගත් පන්දුවරය තුන්වෙනි පන්දුවෝරය හරි තුන්වෙනි පන්දුවෝරය ලකුණු ගත්තේ නැහැ. හරි එතකොට ඔන්න ගණිතයේ කොටසත් අපි ඉවරයි. සියලුම ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවරයි නේද? සියලුම ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවරයි. එහෙනම් ලකුණු ටික දාන්න මම හිතනවා ගොඩක් අයගේ ලකුණු මට්ටම නම් ටිකක් අද අඩු වෙලා ඇති. චණ්ඩියෝ වගේ මෙච්චර කාලයක් පළවෙනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයුවා. ගොඩක් හොඳට ලකුණු තියෙන්නේ නැති කියලා හිතනවා. නමුත් අද දවසේ ඉඳන් ලකුණු එහෙම එන්න විදිහක් නැහැ. ලකුණු ටිකක් අඩුවෙන් එන්න ඕන. මොකද හේතුව? ටිකක් අමාරු ප්‍රශ්න ටිකක් තියෙන්නේ. හරි ලකුණු ටික දාන්න chat එකේ. හරි ලකුණු ප්‍රමාණ දාන්න බාන්න ලකුණු ටික දාන්න chat
හරි. අද ප්‍රශ්න පත්‍රය ටිකක් අමාරු සහ ලකුණු ටික එකතු කරන්න කාලය යනවා. නමුත් මම මෙහෙම කරන්න ඔයගොල්ලෝ ලකුණු ටික එකතු කරන්න. එකතු කරලා රයිට් එක්කෙනෙක් දෙන්නෙක් දානකම් ඉම්මු. අඩු එහෙම නැත්නම් වැරදිච්ච ඒවා අඩු කරත් හරිය. වැරදිච්ච ඒවාට 100 ලකුණු අඩු කරන්න. ඒක තමයි හොඳම ක්‍රමය. 100න් ලකුණු ටික අඩු කරන්න. ඒක තමයි හොඳම ක්‍රමය. හරි 96යි 86 89යි කියලා යාළුවෙක් දාලා තියෙනවා 96යි කියලා තව යාළුවෙක් දාලා තියෙනවා තිස්සඳු රිෂිනි බණ්ඩාර ලකුණු දාලා තියෙනවා දැන් හැමෝටම ලකුණු පේන්න හදලා තියෙන්නේ දාපු අය නැවත දාන්නකො බලන්න හරි දෙන්නෙක් විතර දාලා තියෙනවා අනික් අය මට පේන විදිහට ලකුණු එකතු කරනවා ටික වෙලාවක් ගන්න ලික වේලාවක් යයි ඇත්තටම ලකුණු ටික එකතු කරන්න ඉතින් මම මොකද කරන්නේ බලන් ඉන්නද 196ක් කියලා දාලා තියෙනවා එක්කෙනෙක් කොහොමද එහෙම වෙන්නේ පළවෙනි කොහොමද එහෙම වෙන්නේ 95යි ඉඳුවර 22ට 4 නෙවෙයිද සර් සෙනිත දම්සෙත් 70යි සෙනිත දම්සෙත් 70යි පැය 4කට මිනිත්තු කටුව 4 වරක්ද යන්නේ නෑනේ පැය කටුවනේ 4 වරක් යන්නේනේ පැය කටුව 4 වරක් පැය කටුවයි 4 පාරක් යන්නේ එතකොට මිනිත්තු කටුව කියලා කියන්නේ පැයකට 60 පාරක් යන එක හා 92ක් කියලා දාලා තියෙන අමෝද්‍ය අයුනි 70යි 70යි සෙනිත දම්සෙත් ඉඳුවර ලකුණු 95යි හරි එහෙනම් සමුගන්න සූදානම් වෙනවා කීප දෙනෙක් ලකුණු දැම්මා ඉතින් අනික ලකුණු හදාගන්න හරි එහෙනම් ඔන්න ඊළඟ සතිය හම්බ වෙනවා මේ වගේ පේපර් එකකින් හැබැයි මේ වගේ පේපර් එකකින් නෙමෙයි පළවෙනි ප්‍රශ්න පත්‍රයක ෆස්ට් පේපර් එකකින් දැන් ඉදිරියේදී ෆස්ට් පේපර් වලට වැඩි අවධානය යොමු කරන්න උත්සාහ කරන්න ඕනේ මොකද හේතුව අපි ඒව තමයි දැන් වැඩිපුර ප්‍රැක්ටිස් කරන්න ඕනේ එහෙනම් ඊළඟ සතියේ පළවෙනි ප්‍රශ්න පත්‍රය ඊට පස්සේ සතියේ පළවෙනි ප්‍රශ්න පත්‍රයක් හරි එහෙනම් සතුටින් ඉන්න අපි සමුගන්නවා අපගේ මැදිරියේ ඉඳලා ඊළඟ සතියේ හමු වෙන බලාපොරොත්තුවෙන් හැමෝටම සුවදායි රාත්‍රියක්. එතකොට දැන් මෙහෙම දෙයක් කියන්න ඕනේ. සමහර කීප දෙනෙක් ඉන්නවා අද දවසේ අලුතෙන් සම්බන්ධ වෙච්ච කට්ටිය. ඉතින් ඉදිරියට මේගොල්ලන්ට ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් WhatsApp නම්බර් එක තියෙනවා මෙන්න මෙතන. මෙන්න මේ උඩින් දැක්වෙන WhatsApp නම්බර එකට එහෙම නැත්නම් ඔයාගේ group එකෙත් සමහර වෙලාවට ඔය link එක ගත්තු group එකේ මේ නම්බර එක තියෙනවා මේ නම්බර එකට WhatsApp message එකක් දාන්න නැත්නම් group එකේ message එකක් දාන්න ඉදිරියට සම්බන්ධ වෙන්න. හරි එහෙනම් ගිහිල්ලා එන්නම් හැමෝටම ආයිබෝවන් සුවදායි රාත්‍රියක්.